අයිබෝ සුබ දවසක් වේවා පුතේ. ඔන්න නාට්‍ය හා රංගකලා විෂය දැන් විභාගයට ඊළඟට පෙනී ඉන්න විෂය. හරි. දැන් මේ නාට්‍ය හා රංගකලා විෂය ඇතුලේ අපි ඔබට විභාගයේදී එන්න බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් විභාගයේදී ඔබට ලැබෙන ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලියන්න කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන සහ මේ සාමාන්‍ය පෙළ විභාගයේට එයි කියලා හිතන සමහරක් අපි සාකච්ඡා කරනවා. එහෙනම් අපි දැන් දන්නවා දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය ඔබ දන්නවා අනිවාර්ය ප්‍රශ්නය. නේද? ඒකට ඔබ කැමති වුණත් අකමැති වුණත් ඔබට ඒකට පිළිතුරු දෙන්න වෙනවා. හරිද? එතකොට ඒකට අනිවාර්යෙන්ම ලකුණු 12ක් හම්බ වෙනවා. 12ක් හම්බ වෙනවා කියන්නේ රෝමි ඉලක්කම් 6ක් යටතේ කෙටි ප්‍රශ්න 6ක් ඒකෙදී ඔබෙන් අහන්න. එතකොට එම ප්‍රශ්නේ ගොඩනැගෙන්නේ පුතේ විශේෂයෙන්ම අපි දන්නවා පෙළ ආශ්‍රිත භාෂණය. ඒ කියන්නේ ඒ කියන්නේ මේ නිර්දේශිත නාට්‍ය ග්‍රන්ථය. එතකොට 10 වසරේ නිර්දේශිත නාට්‍ය ග්‍රන්ථය විත්තල කාලවල වෙනවා. ඒ වගේම 11 වසරේ නිර්දේශිත නාට්‍ය ග්‍රන්ථය විකෘති නාට්‍ය වෙනවා. ඒ නිසා අපි අද කතා කරනවා පුතේ 10 වසරට අදාළ නිර්දේශිත නාට්‍ය ග්‍රන්ථය වෙන විත්තල කාලවල නාට්‍ය පිළිබඳව. එතකොට ඒකෙන් ප්‍රශ්න 6ක් ඔබට ලැබෙනවා විභාගයේදී. එතකොට මේ ප්‍රශ්න 6ට ඔබ නිවැරදිව පිළිතුරු ලියන්න කොහොමද කියන එක පිළිබඳව අපි අද සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ අපි බලමු පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය අහලා දෙන්න පුතේ. කාලගෝල නාට්‍ය ඉදිරිපත් කිරීම සඳහා සම්බන්ධ වන සියලුම පාත්‍රයන් නම් කරන්න. ඒතර ඔබ දන්නවා විත්තල කාලගෝල නාට්‍යයට සම්බන්ධ වන පාත්‍ර කියලා. විත්තල කාලගෝල මහෝසඳ පඬිතුමා ඊගාට දිප්පිටියා චතුත දත්ත නේ ඒ වගේ චරිත කිහිපයක් සම්බන්ධ වෙනවා මේ විත්තල කාලගෝල නාට්‍යයේ පාත්‍රයෙන් විදියට. ඒ වගේම ඔබට දෙවෙනි ප්‍රශ්නය ගම්බිම් බලා යන විත්තල සහ කාලගෝල රැගෙන යන දේ සඳහන් කරන්න. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඔබට ලැබිලා තියෙන පුතේ මොකද්ද? ගම්බිම් බලා යන විත්තල සහ කාලගෝල රැගෙන යන දේ සඳහන් කරන්න. මොනවද පුතේ අරගෙන යන්නේ? ඈ මොනවද අරගෙන යන්නේ? අපි දන්නනේ මොනවද අරගෙන යන්නේ? යවුම් මල්ලක් අරගෙන යන්නේ නේද? කාලගෝල. යවුම් මල්ලක් අරගෙන යන්නේ නේද? ආන්න ගම්බිම් බලා අරගෙන යන්නේ මොනවද? කැවුම් මල්ල. අන්න එතකොට පිළිතුර ලියවෙන්න ඕනේ කොහොමද පුතේ? කැවුම් මල්ල. ඊගාට රෝමිලක්කම් 3. දිප්පිටියා විත්තර ලබා ගැනීම වෙනුවෙන් කාලගෝලට ලබා දීමට තීරණය කළේ කුමක්ද? ඔන්න දිප්පිටියා විත්තර ලබා ගැනීමට කාලගෝලට ලබා දෙන්න තීරණය කළේ කුමක්ද? ඔන්න ඔය ප්‍රශ්නේ පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕන පුතේ. දිප්පිටියා විත්තර ලබා ගැනීම වෙනුවෙන් කාලගෝලට ලබා දෙන්න තීරණය කළේ කුමක්ද? අර ගඟෙන් ඈතර වෙන අවස්ථාවේදී විත්තල සහ දිප්පිටියා අතර ඇතිවන සංවාදයේදී දිප්පිටියා යම් කැමැත්තකින් පසු වෙනවා දිත්තලා ගැන. ඒ වගේම දිත්තලාත් යම් කැමැත්තකින් පසු වෙනවා දිප්පිටියා ගැන. මේ දෙන්නගේ මේ අතර ඇතිවන්නා වූ සම්බන්ධයේ හේතු කොටගෙන දිත්තල පවසනවා මොකද? සත්වසම් කමුට මෙහෙවර කොට තමයි මාව කාලගෝල විසින් විවාහ කරගත්තේ කියලා. අන්න ඒ වෙලාවේදී අර දිප්පිටියා පවසනවා මේ සත්වසම් කමුට මෙහෙවර කොට මේ විවාහ කර ගැනීම ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි කියලා අන්තිමට කියනවා මොකද මම ඔබව මගේ කරගන්නවා එහෙම නැත්නම් මම ඔබව විවාහ කරගන්නවා. ඒ විවාහ කර ගැනීම සඳහා මම මොකද්ද මේ කාලගෝලට මම ගෙවීමක් කරනවා. ඒ ගෙවීම කරන්නේ කොහොමද? ඒ ගෙවීම කරන්නේ ඇත්තටම පුතේ අමුණු සයක ගොඩ ඉඩම් සහ හතර පෑලක මඩ ඉඩම්
කාලගුණයට ලබා දීමෙන් මම දික්තලාව ලබා ගන්නවා කියන එක තමයි සඳහන් කරන්නේ. අන්න ඒ අනුව ලබා දෙන්නේ මොනවද කියලා අහුවහම ඔයගොල්ලෝ දෙන උත්තරේ ගොඩ ඉඩම් සහ මඩ ඉඩම් වලින් ගෙවීම සිද්ධ කරනවා කියලා. මම හිතන්නේ පුතාලට පැහැදිලිද ඒකේ රෝමිනක්කන් 3 යටතේ අහන ප්‍රශ්නෙට ඔන්න ඔය විදිහට පිළිතුරු දෙනවා. ඉන් පස්සේ හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා පුතේ කාලගුණ නාට්‍ය කැපී පෙනෙන අනුශාංගික අංග දෙකක් නම් කරන්න. අනුශාංගික අංග දෙකක් නම් කරන්න. දැන් අපි පොඩි සරල පැහැදිලි කිරීමකට යනවා පුතේ මේ අනුශාංගික අංග කියන්නේ මොකක්ද කියලා. දැන් අනුශාංගික අනු කියන වචනය ඇතුලේ අපි දන්නවා කොටස් කියන අදහසක් ගම්මිය වෙනවා. එතකොට අනුශාංගික අංග අනුශාංගික අංග කියන්නේ නාට්‍ය නිෂ්පාදකවරයා අධ්‍යක්ෂකවරයා නළු නිලියන් හැරුණුකද බාහිරින් එකතු කර ගන්නා වූ සියලුම අංග අනුශාංගික අංග වෙනවා. අපි මන්දිර සාකච්ඡා කරලා තියෙන එක නේ. හරි. එතකොට මේ අනුශාංගික අංග කොහොමද නාට්‍යයක සාර්ථකත්වයට බලපාන්නේ? දැන් මේ ප්‍රශ්නේ තියන්නේ මොකද? කාලගුණ නාට්‍ය කැපී පෙනෙන අනුශාංගික අංග දෙකක් නම් කරන්නේ. ඇත්තනම කාලගුණ නාට්‍යයේ දක්නට ලැබෙන කැපී පෙනෙන අනුශාංගික අංග දෙක තමයි පුතා. මොකද? අංග රචනය සහ වේශභූෂණ. ඇයි අපි අංග රචනය සහ වේශභූෂණය කැපී පෙනෙන අනුශාංගික අංග දෙකක් විදිහට සලකන්නේ? පළවෙනි කාරණය තමයි පුතේ අංග රචනයේ භාවිතා කිරීමේදී යම් ශෛලියක් අනුගමනය කරලා විශේෂයෙන්ම කාලගෝල චරිතය නේද? කාලගෝල කියන එකේ අදහස අපි දන්නවා මොකද්ද? කළු මිටි යන අදහස. එතකොට ඒ කළු මිටි යන බව නිරූපණය කිරීමේදී සහ කාලගෝලයේ කාල වර්ණය ඉස්මතු කිරීම සඳහා මොකද කරන්නේ? අංග රචන ශිල්පියා ඔහුගේ මුහුණ කළු පැහැති වර්ණයන්ගෙන් ආලේප කරමින් මොකද කරන්නේ? අංග රචනය සිද්ධ කරනවා. එතකොට ඒ විතරක් නෙමෙයි. දැන් දිත්තල කියන්නේ රූප සම්පත්තියෙන් බොහෝම ඉහළ චරිතයක්. ඒ කියන්නේ ඇගේ රූපය වෙනවද කොහොමද මේ බොහොම ජාග්‍රේදී ඔය ගෑනමයි සංකාන්තාවයි කොහොමද මේ රූප සම්පත්තිය ගැන බොහොම ඇල්මක් දක්වන පිරිසක් නේ. ඒතකොට ඒගොල්ලෝ මේ ඛණ්ඩ නැතත් මූණ ලක්ෂණ කරගන්න උත්සාහ කරනවා. ඒ වගේ දැන් මේ දිත්තල කියන චරිතය ඇත්තටම මේ රූප සම්පත්තියෙන් හෙබි ඒ වගේම ඇගේ රූප සම්පත්තිය පිළිබඳ දැඩි මාන්නයකින් ඉන්න චරිතයක්. ඒ නිසා අංග රචන ශිල්පියා අන්නේ ඒ චරිතයේ තියෙන චරිත ලක්ෂණ මනාව මුහුණ තුලින් නිරූපණය කිරීම සඳහා මොකද කරන්නේ? අර අංග රචනය මගින් ඇගේ සුන්දරත්වය නිරූපණය කරනවා. ඇගේ සුන්දරත්වය නිරූපණය කරනවා. අන්න එතකොට අංග රචනයේ යොදා ගැනීමේදී අර චරිත ලක්ෂණ ඉස්මතු වන ආකාරයට තමයි අංග රචනය සිද්ධ කරලා තියෙන්නේ. අන්න එතකොට අපිට පැහැදිලි පුතේ දිත්තල කාලගෝල නාට්‍යයේ කැපී පෙනෙන අනුශාංගික අංග දෙක අතරින් එකක් තමයි මොකද්ද? අංග රචන. එතකොට ඊළඟ එක අපි ඊළඟ අනුශාංගික අංගයේ විදිහට ගන්න පුළුවන් පුතේ මොකද්ද? වේශභූෂණ. ඔන්න අපි දන්නවා වේශභූෂණය කියන එක අපි සරලව ඉගෙන ගමු පුතේ. වේශභූෂණය කියන්නේ ඔක අපි දැන් මේ විදිහට සරලව ඛණ්ඩනය කරගත්තොත් පුතේ වේශ ධන භූෂණ. කියන්නේ මෙහෙමයි. වේශ ධන භූෂණ. නේද? වේශ ධන භූෂණ. එතකොට මේ වේශ කියන එකේ අර්ථය තමයි ඇඳුම් කියන එක. මේ භූෂණ කියන්නේ පුතේ පැළඳුම්. මොනවද? පැළඳුම්. පැළඳුම් කියන්නේ මොනවද? අඳින ඇඳුම්, ආභරණ, නේද? පළඳින ආභරණ ආදී සියල්ලක්ම පුතේ මොනවද? පැළඳුම් ගණයට වැටෙන්නේ. එතකොට රූපණ ශිල්පයේ තම රූපණකාරය සිද්ධ කිරීමේදී චරිතයට බාහිරව සමාරූපේ වීම සඳහා මෙන්න මේ වේශභූෂණ භාවිත කරනවා. ඒතර අපි වේශභූෂණ අර්ථකථනය කරන්නේ පුතේ ශිල්පියෙක් තම බාහිර සමාරූපයේ ගොඩනගා ගැනීම සඳහා යොදා ගනු ලබන ඇඳුම් පැළඳුම් හා
පළඳින ආභරණ ආදී සියල්ල වේශභූෂණ ගන්නට අයත් වෙනවා කියනවා. හරි. දැන් අපි මේ වේශභූෂණ ගැන කතා කරද්දී දැන් මේ වේශභූෂණ කොහොමද දිත්තල කාලගෝල නාට්‍ය භාවිත කරලා තියෙන්නේ? දැන් අපි දන්නවා කාලගෝල කියන්නේ කළු මිටි චරිතයක් කියන අදහසනේ තියෙන්නේ. ඒතර කළු මිටි බව නිරූපණය කිරීම සඳහා ඔහුට යටි කයට මේ අන්දලා තියෙන මොකද පොඩි රෙදි කඩක් අන්දලා එහෙම කියන සරමක ස්වරූපයක රෙදි කඩක් අන්දලා තියෙන ධන හිසෙන් උඩට කොටට අන්දලා තියෙන කොට බව නිරූපණය කිරීම සඳහා. ඒතර උඩුකයට ටිකක් විශාල සහිත ඇඳුමක් භාවිත කරලා තියෙනවා. එතකොට ඔහුගේ අර චරිත ලක්ෂණ සහ බාහිර ස්වરૂපයේ ඉස්මතු වෙන විදිහට ඒ වේශභූෂණ භාවිත කරලා තියෙනවා. ඒ වගේම බලන්න දිත්තලගේ චරිතය නිරූපණය කිරීමේදී බලන්න දිත්තලගේ තියෙන අර සුන්දරත්වය නේද? කාන්තාවගේ තියෙන සුන්දර බව නිරූපණය කිරීම සඳහා සුදුසු ඇඳුම් භාවිත කරලා තියෙනවා. යම් වර්ණවත් බවකින් යුක්ත ඇඳුම් නිර්මාණය කළා තියෙනවා. එතකොට මේ අපි දැන් බලමු මේ කවුරු මහෞෂධ පඬිතුමාගේ වේශභූෂණ නිරූපණය කිරීමේදී අර තේජස කියන්නේ පෞරුෂය අර මහෞෂධ පඬිතුමා කියන පුද්ගලයා ඇත්තටම මේ බහුශ්‍රත පුද්ගලයෙක්. ඒතරේ බහුශ්‍රත භාවය සහ තේජස නිරූපණය කිරීම සඳහා සුදුසු වර්ණ සහ සුදුසු ඇඳුම් පැළඳුම් යොදාගෙන තියෙනවා වේශභූෂණයේදී. ඒ නිසා අපි දැන් කතා කරන දිත්තල කාලගෝල නාට්‍ය ඔය කියන කැපී පෙනෙන අනුසාංගික අංග දෙකක් විදිහට සැලකෙනවා මම පුතේද ඔක අංග රචනය සහ වේශභූෂණය. මම හිතන පුතාට පැහැදිලි ඇති කියලා අංග රචනය සහ වේශභූෂණය ගැන අපි සරලව කතා කරේ පුතේ. හරි. ඊළඟට තියෙනවා මංගලම් ගීතේ ගායනා කරන්නේ කවුරුන් විසින් කාටද? අන්න මංගලම් ගීතේ. අපි දන්නා දිත්තල කාලගෝල නාට්‍ය කියන්නේ පුතේ නාටකම් සම්ප්‍රදාය අනුගමනය කරපු නාට්‍ය. නේද? ඔයගොල්ලෝ ප්‍රශ්න ටික අහන්න පුළුවන් පුතේ. මොකද? දිත්තල කාලගෝල නාට්‍ය නිර්මාණයට සම්බන්ධ කරගත්ත දායක කරගත්ත සම්ප්‍රදාය නේද? ගැමි සම්ප්‍රදාය මොකද? ගැමි සම්ප්‍රදාය කියන්නේ මොකද? නාටකම් සම්ප්‍රදාය. එතකොට ඒකම තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් පුතේ ඔයගොල්ලෝගේ දිත්තල කාලගෝල නාට්‍ය සඳහා යොදාගෙන තිබෙන ශෛලිය කුමක්ද කියලා. ඒතකොට ශෛලිය විදියට ගැනීමේ නාට්‍ය ධර්මී ශෛලිය. දැන් අපි කතා කරන්නේ පුතේ මංගලම් ගීතේ ගායනා කරන්නේ කවුද? කා වෙනුවෙන්ද නැත්නම් කාටද කියලා. අන්න එතකොට ওই නාටකම් නාට්‍යයේ දිත්තල කාලගෝල නාට්‍යය තුල දක්වන ලැබෙන නාටකම් සම්ප්‍රදායේ ලක්ෂණයක් තමයි පුතේ ওই මංගලම් ගීතය. ඒ කියන්නේ දිත්තල කාලගෝල නාට්‍යයට යොදාගත් නාටකම් සම්ප්‍රදායේ ලක්ෂණ විදිහට අපිට සැලකෙන්න පුතේ මේ පොතේ ගුරුගේ චරිතය. හරිද? පොතේ ගුරුගේ චරිතය. එතකොට පූර්ව රංගයේ බහුභූතයාගේ චරිතය නේද? ඒ වගේ චරිත යොදාගෙන තියෙනවා. අන්න ඒ නිසා ඒක අර නාටකම් ශෛලියේ ලක්ෂණ. ඊගාවට අපිට ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ විදිහට භාවිතා කරනවා මද්දලය නේද? මද්දලේ කියන්නේ පුතේ නාටකම් නාට්‍ය කලාවේදී භාවිතා කරන ප්‍රධාන වාද්‍ය භාණ්ඩයක් වෙනවා. අන්න එතකොට ඒක දිත්තල කාලගෝල නාට්‍ය සඳහා යොදා ගැනීම නිසා අපිට කියන්න පුළුවන් මොකද්ද? නාටකම් නාට්‍ය සම්ප්‍රදායේ තියෙන ඇතම් ලක්ෂණ දිත්තල කාලගෝල නාට්‍යයට එකතු කරගෙන තියෙනවා. දැන් ඒක පැහැදිලිද පුතේ? හරි. දැන් අපි එකින් එක පැහැදිලි කරගමු ප්‍රශ්නෙට අදාළ පිළිතුරු සපයනවා වගේම මේ ප්‍රශ්නෙට අදාළ වපසරිය. එහෙම නැත්නම් මේ දිත්තල කාලගෝල නාට්‍යයට අදාළ සම්පූර්ණ විස්තර ටිකකුත් මම මේකම පැහැදිලි කරලා දෙනවා පුතේ. එතකොට ඔයගොල්ලන්ට සම්පූර්ණ දිත්තල කාලගෝල නාට්‍යයට අදාළ විස්තර ටික දැනගන්න පුළුවන්. හරි. එතකොට මම අර අපි කතා කරා පුතේ කලින් අර නාටකම් සම්ප්‍රදායේ තියෙන ලක්ෂණ දිත්තල කාලගෝල නාට්‍යයේ උපදගෙන තියෙනවා. ඒකේ එක ලක්ෂණයක් තමයි ඔයගොල්ලෝ දැන් මේ ප්‍රශ්නෙට අදාළව සැකසීලා තියෙනවා. මොකද මංගලම් ගීතය. මංගලම් ගීතය ඒ කියන්නේ නාට්‍ය අවසානයේදී සිදු කරන මංගලම් ගීතය. ඒ ගීතය යොදා ගැනීමත් නාටකම් නාට්‍යයේ දක්නට ලැබෙන ලක්ෂණයක්. අන්න ඒක දිත්තල කාලගෝල නාට්‍යයට යොදාගෙන දෙනවා. අන්න තව නාටකම් නාට්‍යයට තිබෙන ලක්ෂණයක්. එතකොට මේක ගායනා කරන්නේ කවුද මංගලම් ගීතය?
ගායක වෘන්දේනේ. ගායක වෘන්දේ තමයි මොකද ගායනා කරන්නේ. මංගලම් ගීත ගායනා කරන්නේ කා වෙනුවෙන්. දැන් නාට්‍ය අවසානයේ දින එක. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තමයි මේ මංගලම් ගීතය ගායනා කරන්නේ. ඊගොල්ලෝ දෙනවා මහෝසත පඬිතුමා අවසානයේදී ප්‍රකාශ කරනු ලබන තීන්දුව දෙක සඳහන් කරන්නේ. අන්න මහෝසත පඬිතුමා. දැන් මේ විතර කාලවල නාට්‍ය පුතේ දක්න ලැබෙන මේ බුද්ධිමත් බවින් සහ මේ ගැටලුව निराකරණය කිරීම සඳහා මැදිහත් වන පාත්‍රය එහෙම නැත්නම් මැදිහත් වන පුද්ගලයා තමයි කවුද පුතේ? මහෝසත පඬිතුමා. කවුද පුතේ? මහෝසත පඬිතුමා. නේද? මහෝසත පඬිතුමා. එතකොට මේ මහෝසත පඬිතුමා අපෙන් අහන ප්‍රශ්නේ තමයි අවසානයේදී ප්‍රකාශ කරනු ලබන තීන්දුව දෙක සඳහන් කරන්නේ. ඔන්න එතන අපි ඉගෙන ගන්න දෙයක් තියෙනවා පුතේ මොකද්ද? මහෝසත පඬිතුමා ගැටලු निराකරණය කරන්නේ කොහොමද? නේද? ගැටලු निराකරණය කරන්නේ කොහොමද? ඒ සඳහා යොදාගත් ක්‍රමය බලන්න. නේද? පාර්ශවයන් තිදෙනාම වෙන වෙනම ගෙන්නලා ප්‍රශ්න විසඳනවා. අන්න ඒක මහෝසත පඬිතුමාගේ බුද්ධි මහිමය තුල එහෙම නැත්නම් ඔහුගේ තියෙන ගති ලක්ෂණ වලට විශේෂ ලක්ෂණ වලට චරිතයේ තියෙන ලක්ෂණ වලට අපිට ඒක සඳහන් කරන්න පුළුවන්. නේද? මොකද ගැටුම විසඳීම සඳහා පාර්ශවයන් තිදෙනාම වෙන වෙනම ගෙන්නලා මේ ගැටලුව විසඳනවා. එහිදී මේ ප්‍රකාශ කරන තීන්දුව අවසානයේ ප්‍රකාශ කරන තීන්දුව මොකක්ද කියලා. ඒ ප්‍රකාශ කරන තීන්දුව දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මොකද්ද? පළවෙනි එක තමයි නීතිය අනුව මේ ස්ත්‍රිය. මොකද නීතිය අනුව මේ ස්ත්‍රිය ලැබිය යුත්තේ කාටද? නීතිය අනුව නම් ලැබිය යුත්තේ පුතේ කාලගුණයටම තමයි. නේද? නීතිය අනුව ලැබිය යුත්තේ කාලගුණයටම තමයි. මොකද ඈ යාකුලව නේද? විවාහ කරගෙන තියෙන්නේ කාලගුණනේ. ඒතර කාලගුණයට තමයි හිමි වෙන්නේ. අන්න ඒ පළවෙනි තීරණ දෙකෙන් එකක් ප්‍රකාශ කරන ලබන තීන්දුව දෙකෙන් එකක් තමයි නීතිය අනුව නම් පුතෝ හම්බ වෙන්න ඕනේ කාටද? කාලගුණට. හැබැයි දෙවෙනි තීරණය අන්න ප්‍රේක්ෂකයාගේ සහ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා තුල යම් කතිකාවතක් ඇති කරන තීන්දුවක්. සහ මේක මේ තේමාව හා බද්ධ වෙන තීන්දුවක් තමයි පුතේ දෙන්නේ කවුද? මහෝසත පඬිතුමා. මොකද ඒක තමයි මේ ස්ත්‍රීකගේ ආලය බලෙන් ලබාගත නොහැකි බව. සහ මොකද නීති පොත්වල තියෙන ඇතැම් කරුණු කාරණා නේද? ඇතැම් ප්‍රශ්න වලට පිළිතුරු නෙමෙයි. එහෙම නැත්නම් මොකක්ද කියන්නේ? ආලේ නීති මගින් ලබාගත හැක්කක් නොවේ කියන එක කියනවා. අන්න දෙන තීරණ දෙක. පැහැදිලිද? ওই තීරණ දෙක තමයි දෙන්නේ. පළවෙනි එක දෙනවා මොකද පුතේ? පළවෙනි එක තමයි මොකද්ද? නීතියෙන් නම් පුතෝ ඉත්තලාවයි තියෙන්න ඕනේ කාලගුණ. මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි දෙනවා මොකද්ද? ඊළඟ තීන්දුව. ඊළඟ මේ මහෝසත පඬිතුමා සාකච්ඡා කරන මොකද්ද? හැබැයි මේ නීති මගින් අයිති වුණාද? නේද? ඒක පාර්ශවයේ ආදරයකට නේද? කිසිසේත් ඉඩක් නැහැ. ඒ නිසා දෙන්නාගේම කැමැත්ත තිබිය යුතුයි. ඒ නිසා මේ ආදරය දැන් මානසික හැඟීම් පුතේව නේද? දැන් ඒ මානසික හැඟීම් නීති මගින් පාලනය කරන්න බෑ. නීති මගින් පාලනය කරන්න බෑ. අන්න මහෝසත පඬිතුමා දෙන පණිවිඩයක් ඒක ඈ. තේරෙනවද? හරි. මම හිතන්නේ දැන් දිත්තල කාලගොඩ නාට්‍ය අපි රෝමිලක්කම් 6ට තේ සාකච්ඡා කරපු ප්‍රශ්න 6ට අදාළ පිළිතුරු මම හිතන්නේ පුතාලට තේරෙන්නේ නැති. මේ හැබැයි අපි උඩ ඉහාටව දිත්තල කාලගොඩ නාට්‍යට අදාළ ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන් මොකද? පැහැදිලිද? ඒ නිසා මේ අපි දැන් මෙහෙම පළමු නිෂ්පාදනය කවද්ද? දෙවෙනි නිෂ්පාදනය කවද්ද? නේද? ප්‍රථම ප්‍රදර්ශනය කරේ කොහෙද? මේ කිනම් වාසියේද කියලා අහනවා. නේ? එතකොට ප්‍රථම ප්‍රදර්ශනය වෙන වර්ෂ 1975 ජනවාරි 26 වෙනිදා. එතකොට දෙවෙනි නිෂ්පාදනයේ විදිහට සැලකෙන්නේ 1998 වර්ෂය. ඊගාවට අපි දෙවෙනි ප්‍රශ්නෙට යමු. මෙතනදී පළවෙනි ප්‍රශ්නේ පැහැදිලි. අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. මොකද්ද? අපි අහන දේනවා පුතේ මොකද්ද? නෘත්‍ය සහ නාට්‍ය ගැන. නෘත්‍ය
නාට්‍ය. දැන් මොනවද පුතේ? ඒවට කියනවා පුතේ අපි තෙවැදෑරුම් රැඟුම් විශේෂ කියලා සඳහන් කරනවා. නේද? තුන් ආකාරයක රැඟුම් විශේෂ. මොනවාද? නොත්ත, නොත්‍ය, නාට්‍ය. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ පුතේ නොත්ත යනුවෙන් අදහස් කරන්නේ මොනවද? මොකද පුතේ නොත්ත කියන්නේ? දැන් අපිට සරලව නොත්ත කියන එක පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද පුතේ? අංග වික්ෂේප භාවිතා කරමින් සිදු කරනු ලබන ලයාන්විත වූ සෝභමාන වූ නර්තනයකි. මේක හුරු නර්තනයක් පුතේ. හැබැයි හැඟීම් ප්‍රකාශ කිරීමක් නෙවෙයි. අන්න නොත කියන්නේ. මොනවද? බුදු අංග වික්ෂේප භාවිතා කරමින් සිදු කරනු ලබන ලයාන්විත වූ සෝභමාන වූ නර්තනයකි. මෙහි කිසිදු අදහස් ප්‍රකාශ කිරීමක් නැත. පැහැදිලිද පුතේ? හරි. එතකොට නෘත්‍ය කියන්නේ මොකක්ද? දැන් අපි කතා කරේ නෘත්‍ය කියන කතාව. දැන් නෘත්‍ය. ඔය නෘත්‍ය කියන එක පුතේ අර නෘත කියන එකට වඩා වෙනස් අර්ථයක් කියන දෙන එකයි. මේ වචන තුන සමාන වගේ තිබුණාට පුතේ සමාන අදහසක් ගෙන දෙනවා වගේ නිගීමක් තිබුණාට පුතේ අදහස් තුනක් මේක තුල තියෙනවා. නේද? හරි. එතකොට නෘත්‍ය කියන්නේ අංග වික්ෂේප භාවිතා කරමින් සිදු කරනු ලබන ලයාන්විත වූ සෝභමාන වූ නර්තනයේදී මෙහි යම් අදහස් ප්‍රකාශ කිරීමක් එහෙම නැත්නම් භාව ප්‍රකාශ කිරීමක් දක්නට ලැබේ. අමාරු නෑ පුතේ හරි පැහැදිලි. මොකද නෘත්‍ය කියන්නේ මොකද්ද? නෘත්‍ය කියන්නේ මොකද්ද කියන එක හරියට අවබෝධ කරගත්තට පස්සේ පුතේ මේ නෘත්‍ය සහ නෘත්‍ය කියන දෙකෙහි තියෙන වෙනස්කම් පිළිබඳ අවබෝධයක් අපිට ගන්න පුළුවන් අනිවාර්යයෙන්. හැබැයි මේ දෙකේ තියෙන අදහස පැහැදිලිව අපි තේරුම් ගන්න යුතුයි. හරි. අපි දැන් නෘත්‍ය කියන එක පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද? නෘත්‍යයේ සමාන අසමානතා නම් කරන්නේ. මොනවද මේ නෘත්‍ය සහ නෘත්‍යයේ තියෙන සමාන අසමානතා? දැන් අපි නෘත්‍ය ගැන කතා කරද්දී මේ නෘත්‍ය ගැන කතා කරද්දී අංග වික්ෂේප භාවිතා ක්‍රමයෙන් සිදු කරන්නේ. අන්න එතකොට ඒ මූලික වෙන්නේ අභිනය මොකද්ද? ආංගික අභිනය. ආංගික අභිනය. නේද? අන්න ආංගික අභිනය මූලික. දැන් නෘත්‍ය කියලා ගත්තාම ඒකේ අදහසේ තියෙන මොකද්ද? අංග වික්ෂේප භාවිතා කරමින් සිදු කරන ලබන ලයාන්විත වූ සෝභමාන වූ නර්තනය. හැබැයි යම් භාව ප්‍රකාශනයක් එහෙම නැත්නම් අදහස් ප්‍රකාශ කිරීමක් දක්නට ලැබෙන්නේ. අන්න එතකොට ඒ නෘත්‍ය කියන එක තුල භාවිතා වෙන අභිනයක් කියන්නේ මොකද්ද? ආංගික අභිනය භාවිතා. අන්න සමානයි. මොකද නෘත්‍ය තුල ආංගික අභිනය භාවිතා වෙනවා කියන්නේ නෘත්‍ය තුල ආංගික අභිනය භාවිතා වෙනවා. දැන් පැහැදිලිද? හරි. අපි ඊළඟට තව මොනවද තියෙන්නේ මේ දෙකේ සමානතා කියලා බලමු. අපිට සමානතා විදිහට ගන්න පුළුවන් මොකද්ද? තව එකක් තමයි ආහාරය අභිනය. නේද? ආහාරය අභිනය. ආහාරය අභිනය අපිට ගන්න පුළුවන්. ඒ වගේම නෘත්‍ය පැත්තේ නෘත්‍ය කියන කාණ්ඩයේදී අපිට ආහාරය අභිනය භාවිතා කරනවා. ඒ නිසා මේ දෙකේ තියෙන සමානකමක් විදිහට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ නෘත්‍ය ගණයේදී අභිනය විදිහට භාවිතා කරන මොකද වාචික අභිනය භාවිතා නොවේ. ඒ වගේම නෘත්‍ය තුල මොකද කරන්නේ? වාචික අභිනය භාවිතා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න සමානකම්. වාචික අභිනය භාවිතා වෙන්නේ නැහැ. නෘත්‍ය තුල වාචික අභිනය භාවිතා වෙන්නේ නැහැ. ඔන්න එතකොට අපිට ගන්න පුළුවන් මොනවද පුතේ? සමානකම් වලට ආංගික චලනය එහෙම නැත්නම් ආංගික අභිනය භාවිතාවෙන් මේ භාවිතා වෙනවා. නෘත්‍ය තුලත් ආංගික අභිනය භාවිතා වෙනවා. ඊළඟට වාචික අභිනය භාවිතා ඔවේ. නෘත්‍ය තුලත් වාචික අභිනය භාවිතා ඔවේ. ඊට පස්සේ තව සමානකමක් තමයි පුතේ මොකද? රිද්මයානුකූල චලන. එහෙම නැත්නම් රිද්මයානුකූලව තාලානුකූලව ඉදිරිපත් කිරීමක් වෙනවා. මොනවද? නෘත්‍ය තුල.
නෘත්‍ය තුලත් මොකද වෙන්නේ? තාලානුකූල චලන භාවිතා වීම සිද්ධ වෙනවා. අන්න සමානකම්. දැන් බලමු ඒ ප්‍රශ්නේ ඉදිරි කොටස මොකද? නෘත්‍ය යන්නේ අදහස් කරන්නේ මොකද? අපි ඒක උත්තරේ කතා කරා. උදේ ඊගාට නෘත්‍ය හා නෘත්‍යයේ සමානකම් දක්වන්න. දැන් අපි සමානකම් සාකච්ඡා කරලා තියෙනවා. නේද? දැන් අසමානතා මොනවද? අසමානතා මොනවද? දැන් නෘත්‍ය කියන්නේ යම් අදහස් ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ නේ පුතේ නෘත්‍ය තුල. එතකොට යම් අදහස් ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ යම් භාවයක් නිරූපණය වෙන්නේ නැහැ කියන එක. එතකොට නෘත්‍ය තුල පුතේ සාත්වික අභිනය භාවිතා වෙන්නේ නැහැ නෘත්‍ය තුල. නේද? සාත්වික අභිනය භාවිතා වෙන්නේ නැහැ. හැබැයි නෘත්‍ය කියන්නේ ආංගික චලන විඥානුකූල චලනත් එක්ක මොකද කරන්නේ? යම් අදහසක් ප්‍රකාශ වෙනවා. අන්නේ යම් අදහසක් ප්‍රකාශ කිරීමෙන් මොකද මූලික වෙනවා සාත්වික අභිනය. ඒතර නෘත්‍ය තුල දක්නට ලැබෙනවා මොනවද? සාත්වික අභිනය. අන්න අසමාන. නේද? හරි. ඊගාවට තියෙන මොකද්ද? ආංගික සහ ආහාර අභිනය භාවිතා වෙනවා නෘත්‍ය තුල. මොනවද? නෘත්‍ය තුල ආංගික සහ ආහාර අභිනය භාවිතා වෙනවා. හැබැයි නෘත්‍ය තුල මොකද වෙන්නේ? අර ආංගික සාත්වික ආහාරය කියන අභිනයන් තුන භාවිතා වෙනවා. අන්න ඒකත් මේ දෙකේ තියෙන අසමානකම. තව අසමානකමක් විදිහට ගන්න පුළුවන්. නෘත්‍ය තුල භාව ප්‍රකාශනයක් නැහැ. ඇයි අදහස් ප්‍රකාශ කිරීමක් නැහැ. හැබැයි නෘත්‍ය තුලදී මොකද වෙන්නේ? භාව ප්‍රකාශනයක් තියෙනවා. නේද? අන්න අසමාන. දැන් ඔබට පැහැදිලි ඇති. පුතේ නෘත්‍ය සහ නාට්‍ය කියන දෙවැදෑරුම් රැඟුම් විශේෂ තුල අපි කතා කරනවා නෘත්‍ය සහ නෘත්‍ය කියන්නේ මොකද්ද? නෘත්‍යවල තියෙන සමානකම් මොනවද? නෘත්‍යවල තියෙන අසමානකම්. නෘත්‍යවල තියෙන අසමානකම් මොනවද කියලා. හරි. ඊපස්සේ තියෙන පුතේ රෝම ඉලක්කම් 3 යටතේ තියෙන ප්‍රශ්නය මොකද්ද? නෘත්‍ය හා නෘත්‍ය නාට්‍ය වෙනස් වෙන අයුරු විමසන්න. නෘත්‍ය හා නෘත්‍ය නාට්‍ය වෙනස් වෙන අයුරු. කියන්නේ නෘත්‍ය සහ නෘත්‍යයෙන් නාට්‍ය වෙනස් වෙන්නේ කොහොමද? අන්න පුතේ අපිට සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්නය ඇතුළේදී පුතේ අපිට සාකච්ඡා කරන්න වෙනවා මේ කියන නෘත්‍ය නාට්‍ය කියන තුන තුල තියෙනම කරුණු කාරණා එකතු කරගෙන ඒක පුතේ තාර්කිකව මේ ප්‍රශ්නෙට උත්තර සපයන්න ඕනේ. දැන් අපි මුලින් කතා කරාට නෘත්‍ය ගැන කතා කරාට මේ ප්‍රශ්නේ ගොනු කිරීමේදී ප්‍රශ්නෙට පිළිතුරු ගොනු කිරීමේදී අපි මොකද කරන්නේ? මේ නෘත්‍ය පිළිබඳව අදහස දෙනවා වගේම මේ නෘත්‍ය වල දක්නට නොලැබෙන නාට්‍ය තුල දක්නට ලැබෙන ලක්ෂණ මොනවද? ඒකයි පුතේ පිළිතුරු වෙන්න ඕනේ. නේද? එතකොට අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න ඕනේ පුතේ. නාට්‍ය මොකක්ද? නාට්‍ය කියන්නේ මොකක්ද? යම්කිසි සිද්ධියක් හෝ අවස්ථාවක් නේද? සතරාභිනය උපයෝගී කරගෙන ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ නිරූපණය කරන කලාවක් තමයි නාට්‍ය කලාව කියන්නේ. ඒදී අර පිටපත මූලික වෙනවා පිටපත තුළ තෝරා ගන්නා ලද සිද්ධි හෝ අවස්ථා ඉදිරිපත් කරන තමයි නාට්‍ය තුළට පිටපත නාට්‍යයට අදාළ පිටපත නිර්මාණය කරනවා. දැන් ඔබට පැහැදිලිද? නේද? අවස්ථා හා සිද්ධිය තුලත් නේද? සතරාභිනයම උපයෝගී යම් අදහසක් ප්‍රේක්ෂකයා වෙත ගෙනියනවා නාට්‍ය තුල. අන්න දැන් අපිට පළවෙනි පිළිතුර එතනින් ගොඩනගා ගන්න. ඒ කොහොමද පුතේ? දැන් අපි කතා කරලා නෘත්‍ය සහ නෘත්‍ය තුල භාවිතා නොවන අභිනයන් නාට්‍ය තුල භාවිතා. නේද? මොනවාද? සතරාභිනය. අන්න පළවෙනි කාරණේ අපිට ගන්න පුළුවන් මොකක්ද? සතරාභිනය භාවිතා කරනවා පුතේ නාට්‍ය තුල. අන්න වෙනස්කම. පැහැදිලි වෙනස්කමක් තියෙනවා සතරාභිනය භාවිතා. ඊළඟට තමයි පුතේ නාට්‍යයක් තුල යම් පිටපතක් තියෙනවා. නේද? පිටපතක් තියෙනවා. පිටපතක් අන්තර්ගත වෙලා තියෙනවා. තේරෙනවද? අර නෘත්‍ය වල නොදකින නාට්‍යයේ විතරක් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ. ඔන්න ඕවනම් පුතේ අපි පෙළගස්ස ගන්න ඕනේ මේ පිළිතුරට. එතකොට දැන් අපි දන්නවා පුතේ මොකද්ද පිටපතක් කියන්නේ.
මොකද පිටපතක් කියන්නේ? පිටපතක් කියන්නේ මොකද? නාට්‍යයට අදාළ රචනා වූ සාහිත්‍යමය ලියවිලිද. ඔකට ලොකු අදහස් තියෙනවා පුතේ. ලොකු කරුණු එකතු කරගන්න. නමුත් අපි සරලව නේද? ඔය සියලුම කාරණා එකතු වෙන විදිහට තනි මේ පිටුතුරක් උන්නගා ගන්න පුළුවන් අපිට. මොකද්ද? නාට්‍යයට අදාළව රචනා වෙච්ච සාහිත්‍යමය කොටස තමයි නාට්‍ය පිටපත කියන්නේ. ඕකේ චරිත සංවාද ගීත ඔය හැමදේම තියෙනවා. ඒ නිසා ඒක සාහිත්‍යමය ලියවිල්ලක් වෙනවා. නාට්‍යයට අදාළව රචනා. අනේ නිසා අර නෘත්‍ය වල දක්නට නොලැබෙන විශේෂ සංසිද්ධියක් තමයි මේ නාට්‍ය තුළ තියෙන්නේ. මොකද්ද? රචනාව කරන ලද නිශ්චිත පිටපතක් තියෙනවා. එතකොට මේ පිටපත තුල අන්තර්ගත වීතු කරුණු අපි සාකච්ඡා කරලා තියෙනවා. ඔබ දන්නවා නේද? අපි පොඩි ඒ පිළිබඳ පොඩි දල අවබෝධයක් කියන්නේ. එතකොට ඔබට පිටපත පිළිබඳව යම් අවබෝධයකුත් ලැබෙනවා. එතකොට මේ පිටපතක් නිර්මාණය කරන්නේ පුතේ ඇත්තටම කවුද? නාට්‍ය රචකයන්නේ. අපි යන්නේ පිටපත් රචකයා කියලා කියනවා. කවුද? පිටපත් රචකයා කියලා කියනවා. එතකොට මේ පිටපත් රචකයා නාට්‍ය පිටපතක් නිර්මාණය කරනකොට පුතේ යම්කිසි අනුභූතියක්. එහෙම නැත්නම් මොකද්ද? අත්දැකීමක් මුල් කරගෙන තමයි නාට්‍ය ලියන්නේ, රචනා කරන්නේ. නේද? එතකොට මේ අත්දැකීම තමන්ට වෙච්ච අත්දැකීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට වෙච්ච එකක් තමන්ගේ කරගෙන ලියන්න පුළුවන්. නේද? අත්දැකීම. නේද? එතකොට මේ අත්දැකීමක් මුල් කරගෙන මේ නාට්‍ය රචනා කරනකොට මොකද කරන්නේ? මේ නාට්‍ය රචනා කරන ලබන නාට්‍ය පිටපත් රචකයා තමන්ගේ මනසේ යම්කිසි චිත්‍රයක් තමා නිර්මාණය කරගන්නේ. එතකොට මේ මනසේ ඇඳෙන චිත්‍රය තමයි පුතේ කවුද? නළු නිලියන් සතර අභිනය කරගෙන ප්‍රේක්ෂකයාට දෙන්නේ නාට්‍ය පිට. අන්න නාට්‍ය කියන ලක්ෂණ. right. පිටපත අන්තර්ගත වෙලාදී ඊගවට මේ පිටපත රචනා කරලා තියෙන්නේ පුතේ මුල මැද අග නේද? මුල මැද අග සහිතව මොකද කරන්නේ? තාර්කිකව සිද්ධි ගැලපීමක් සිද්ධ කරලා තියෙනවා. සිද්ධි ගැලපීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට එහෙම සිද්ධි ගැලපීමක් සිද්ධ කරලා තියෙන්නේ නාට්‍ය තුල. එතකොට අපි දන්නවා නෘත්‍ය සානුත්‍ය තුල එහෙම විශේෂ ලක්ෂණයක් දක්නට ලැබෙන්නේ නැත. ඊළඟට අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ මොකද්ද? අවස්ථා හා ගැටුම් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට නාට්‍ය තුල මොකද්ද? අවස්ථා හා ගැටුම් අන්තර්ගත වෙලා තියෙනවා. නෘත්‍යවල දක්නට ලැබෙන ගැටුම් සහ අවස්ථා අන්තර්ගත වෙලා තියෙනවා නාට්‍ය තුල. දැන් ඔබට පැහැදිලිව පේනවා පුතේ මේ නෘත්‍ය සහ නෘත්‍ය තුල පැහැදිලි වෙනස්කම් තියෙනවා නාට්‍ය තුල. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ නෘත්‍ය සහ නෘත්‍ය වල දක්නට නොලැබෙන ලක්ෂණ ටිකක් තියෙනවා නාට්‍ය තුල. අපි කතා කරයි මොනවද කියලා නේද? අපි තව එක කාරණයක් කතා කරමු. ඒ තමයි මොකද්ද? චරිත නිරූපණයක් දක්නට ලැබෙනවා. චරිත නිරූපණයක් දක්නට ලැබෙනවා නාට්‍ය තුල. ඔන්න සතර අභිනය භාවිතා වෙනවා. සිද්ධාවස්ථා අන්තර්ගත වෙනවා. මුලමැද අග මනා ලෙස ගලපන ලද නේද? මුලමැද අග මනා ලෙස ගලපන ලද කතාවස්තුවක් නිරූපණය වෙනවා. චරිත නිරූපණයක් දක්නට ලැබෙනවා. ඒ නිසා ගැටුම් සහ අවස්ථාවන් අන්තර්ගත වෙලා තියෙනවා. ඒතකොට නෘත්‍ය සහ නෘත්‍ය වල අන්තර්ගත නොවෙච්ච කරුණු කාරණා කීපයක් මේ නාට්‍ය තුල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ඔබට මේ ප්‍රශ්නෙට සම්පූර්ණ පිළිතුරක් හම්බුණා කියලා මම හිතනවා පුතේ. නේද? අපි ඉස්සෙල්ලා පැහැදිලි කරා නෘත්‍ය කියන්නේ මොකද්ද? ඊළඟට නෘත්‍ය මොකද්ද කියන එක සාකච්ඡා කරා. ඊළඟට නෘත්‍ය තුල තියෙන විශේෂ ලක්ෂණ ටිකක් සාකච්ඡා කරන අන්තර්ගත වෙලා තියෙන. ඒ කියන්නේ සමානතා මොනවද? නෘත්‍ය සහ නෘත්‍ය තුල තියෙන සමානකම් මොනවද? ඊට පස්සේ නෘත්‍ය සහ නෘත්‍ය තුල තියෙන අසමානකම් මොනවද? ඔන්න ඊට පස්සේ අපි ගියා කොහෙද නාට්‍ය තුල. අන්න දැන් නාට්‍යයේ අපිට පැහැදිලිව තැබීගෙන එන වෙනස්කම් කීපයක් අපි සාකච්ඡා කරා. එතකොට මේ ප්‍රශ්නෙට අපි උත්තරේ
හදාගත්තා කොහොමද? ඉතින් නොත හා නොතේ නාට්‍ය වෙනස්කම් වෙනස් වෙන අයුරු විමසන්න. එතකොට අපි අපේ දරුවෝ ගොඩ දෙනෙක් කෙටි පිළිතුරු ලියන්න උත්සාහ කරනවා. දැන් ඔය රෝගිනක්කන් 3 යටතේ තියෙන ප්‍රශ්නේ දැක්කහම අපේ ළමයිගේ පොඩක් බඩ පොප්පුව දන්නවා. ඇයි? ඔය 3 වෙනි ප්‍රශ්නේදී ඉල්ලනවා පුතේ උදාහරණ සහිතව විමසන්න. නේද? ඒතකොට ළමයි නිකන් ඔය උදාහරණ සහිතව විමසන්න කියන එක නිකන් දැක්කේ නෑ වගේ උත්තර ලියන්න උත්සාහ කරනවා. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න. මේ 3 වෙනි ප්‍රශ්නෙට ලකුණු 6ක් ලැබෙන ප්‍රශ්නේ. ඒ ලකුණු 6 ඔයගොල්ලන්ට ගන්න පුළුවන් උදාහරණ සහිතව විස්තර කරනවා නම් පමණයි. නේද? එතකොට සරල විදිහට පැහැදිලි කිරීමක් කරන්න. මේ දෙකේ වෙනස්කම් නේද? තාර්කිකව මොකද කරන්නේ? පිළිතුරු ගොනු කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. මොකද ඊළඟ ප්‍රශ්නය ප්‍රාසංගික කලාව යනු කුමක්දයි පැහැදිලි කරන්න. නේද? මේ ප්‍රශ්නේ අමාරු ප්‍රශ්නයක් නෙවෙයි පුතේ, හරි ලේසි ප්‍රශ්නයක්. වෙයි අපි නිවැරදිව මේ ප්‍රාසංගික කලා කියන එකට පිළිතුර ගොනු කරගන්න ඕන. හරිද? එහෙනම් දැන් අපි බලමු ප්‍රාසංගික කලාවක් කියන්නේ මොකක්ද කියලා. මොකද්ද ප්‍රාසංගික? ප්‍රාසංගික කලාව. ප්‍රාසංගික කලාවක් කියන්නේ පුතේ ගායනය, රංගනය සහ චලනය පදනම් කරගෙන ශිල්පියාගේ පෞරුෂය මනවින් විදහා දක්වමින් රංග භූමියක් මත කාවෙනුවෙන්ද ප්‍රේක්ෂකයා වෙනුවෙන් නේද? ප්‍රේක්ෂකයා වෙනුවෙන් සජීවීව ඉදිරිපත් කරන කලාවක් තමයි පුතේ ප්‍රාසංගික කලාවක් වෙන්නේ. හරි සරලයි. මේකේ අන්තර්ගත කරුණු කාරණා කීපයක් තියෙනවා පුතේ. මේ කරුණු කාරණා කීපය ඔළුවට දාගත්තා නම් හරි. මොනවද? ගායනය, රංගනය, චලනය පදනම් කරගෙන ශිල්පියාගේ පෞරුෂය මනවින් විදහා දැක්වෙන පරිදි රංග භූමියක් මත වෙනුවෙන්ද ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් නිරූපණය කරන සජීවී කලාවක් තමයි ප්‍රාසංගික කලාවක් කියලා කියන්නේ. අන්න දැන් ඔබට පැහැදිලි ප්‍රාසංගික කලාවක් කියන්නේ මොකක්ද කියලා. ඔන්නේ මේ ප්‍රශ්නේදී අපෙන් අහන්නේ මොකද්ද? ප්‍රාසංගික කලාවක් කියන්නේ මොකක්ද කියන්නේ. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු පුතේ. මොකද්ද? මේ ප්‍රාසංගික කලාවක දක්නට ලැබෙන මොනවද? ප්‍රාසංගික කලාවක ප්‍රාසංගික කලාවල් හතරක් නම් කරන්න. දැන් උදාහරණ ප්‍රාසංගික කලාවන් කියන්නේ මොනවද කියලා නේ. දැන් අපි බලමු ප්‍රධාන ප්‍රාසංගික කලාවන් පුතේ තුනක් තියෙනවනේ. නේද? සංගීතය, නර්තනය සහ නාට්‍ය. අනේ ප්‍රධාන ප්‍රාසංගික කලාවන්. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න මේ ප්‍රධාන ප්‍රාසංගික කලාවන් තුන පදනම් කරගෙන ගොඩනැගිච්ච තවත් ප්‍රාසංගික කලාවන් රාශියක් තියෙනවා. මොනවද? මුද්‍රා නාට්‍ය, බැලේ නාට්‍ය, ඔපෙරා නාට්‍ය, ගීත නාට්‍ය, නේ රූකඩ සංදර්ශන, වීදි නාට්‍ය, ඒවත් පුතේ ප්‍රාසංගික කලාවන් වෙනවා. අන්නර ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරපු මොනවද? සංගීතය, නර්තනය සහ නාට්‍ය කියන ප්‍රධාන ප්‍රාසංගික කලාවන් මත ගොඩනැගිච්ච තවත් ප්‍රාසංගික කලාවන් කීපයක් තියෙනවා. ඒ ටික තමයි දැන් මේ අපි ඉගෙන ගන්න. මොකද බැලේ, මුද්‍රා, ඔපෙරා, ගීත නාටක නේද? ඊගවට මොනවද? රූකඩ සංදර්ශන, වීදි නාට්‍ය මේ සියල්ලක්ම ප්‍රාසංගික කලා ගණයට ඇති. ඔන්න හතරක් වෙනකොට අපි දැන් ගොඩක් කතා කරන්නේ. හරි. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර හරි ප්‍රාසංගික කලාවන් හතරක් නම් කරන්න. ඊගාවට තියෙන පුතේ තුන්වෙනි ප්‍රශ්නේ. ඔන්න ඕක තමයි වැදගත් ප්‍රශ්නේ. අර මම කිව්වේ හැමතිස්සෙම මේ ළමයිගේ බඩපපුව දාන ප්‍රශ්නේ නේද? තුන්වෙනි රෝම ඉලක්කම් 3 ප්‍රශ්නේ. ඔගේ පොඩි මොකද්ද? පැහැදිලි කිරීම මේව තියෙනවනේ. ඒකට චුට්ටක් බය වෙනවා. පැහැදිලි කිරීම තිබ්බා. බය වෙන්න දෙයක් නෑ පුතේ. පැහැදිලි කිරීමේදී අදාළ නේද? කරුණු කාරණා උදාහරණ සහිතව ඒක තාර්කිකව මොකද්ද? පිළිතුරු ගොනු කිරීම තුළින් ඔබට උපරිම ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ කොහොමද මේ තාර්කික පිළිතුරු ගොනු කරගෙන උපරිම ලකුණු ප්‍රමාණය ගන්න කියලා. මොකද්ද තියෙන්නේ? ප්‍රාසංගික හා ප්‍රාසංගික නොවන කලාවන් අතර
ඇති වෙනස පැහැදිලි කරන්න. ඔන්න ඔය ප්‍රශ්නේදී ඉස්සෙල්ලා අපි මොකද්ද කරන්නේ? පළවෙනි දේ තමයි අපේ මොකද්ද? මේ ප්‍රාසංගික කලාව නොවන කලාව මොනවද කියන එක පැහැදිලිව අපි දැනගන්න. ප්‍රාසංගික නොවන කලාව. දැන් අපි ප්‍රාසංගික කලාව ටික සාකච්ඡා කරන්නේ. දැන් අපි බලන්න ඕනේ මොකද්ද? ප්‍රාසංගික නොවන කලාව. මොනවද? දැන් කතන්දරයක් කියන්නේ කලාවක් නේ. අන්න මොකද්ද? කතන්දරේ. ඊගොල්ලෝ ගාව මොනවද? අපිට ගන්න පුළුවන් ප්‍රාසංගික නොවන කලාව විදිහට තව අපිට ගන්න පුළුවන් මොනවද පුතේ? ටෙලි නාට්‍ය ගන්න. ටෙලි නාට්‍ය. ඊගාට චිත්‍රපට. ඊට පස්සේ තව ගන්න පුළුවන් මොනවද? කේටි කතා. කේටි කතා. ඊට පස්සේ නව කතා. මොනවද මේ තව කියනනේ? මම මේ ටිකක් කියවෙන්නේ නේද? මෙන්න මේ කතන්දරයේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, කෙටි කතා, නවකතා, ඊට අමතරව තව අපිට ගන්න පුළුවන් මොනවද? චිත්‍ර මේ ඔක්කොම කලයි. කල. හැබැයි මොනවද? ප්‍රාසංගික නොවන කල. ඒතකොට දැන් මේ ප්‍රශ්නේ අහන්න මොකද පුතේ? ප්‍රාසංගික හා ප්‍රාසංගික නොවන කලාවන් අතර ඇති වෙනස පැහැදිලි කරන්න. ඔන්න. එතකොට අපි බලමු ප්‍රාසංගික කලාවන් නොවන කලාවල තියෙන දක්නට ලැබෙන ලක්ෂණ. දැන් අපි බලමු ඉස්සෙල්ලාම මොකද කතන්දරය කියන නේද? කතන්දරයක් කියන මොකද්ද? කියවා හෝ අසා රස විඳිය හැකි නේ. කියවා හෝ අසා රස විඳිය හැකි සිද්ධි මාලාවක් සහිත කතා පුවතක්. සිද්ධි මාලාවක් සහිත කතා පුවතක් කතන්දරයක් වෙනවා. හරිද? හරි එතකොට ඒකේ මුලැමැදාග කියලා මේ ඒ සිද්ධි ගැළපීමක් සිද්ධ කරන්නේ නැහැ. අනිත් එක තමයි මොකද්ද? අනිත් එක මොකද්ද? කතා වස්තුවක් මොකද්ද? විස්තර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ කතන්දරේ. කතා වස්තුවක් විස්තර කරන බෑ. ඒ කොහොමත් එක රටක නේද? එහෙම යනවනේ අපි පොඩි කාලේ කතන්දර අහලා දෙන්නේ අපි සීරියලා ආච්චිට අපිට කතන්දර කියලා දීලා දෙනවා නේ. එතකොට මේ කතන්දර අහන මොකද කොහොමද? ඈ මේ සීරියලා ආච්චිලා කතන්දර කියනකොට අපිට හරි ආසෙන් අහගෙන ඉන්නේ නේ. ඇස් දෙක පිටේ තියාගෙන අහගෙන නේද කතන්දර. ඒ අතර ඉතින් ඔය සීයාගෙන් ආච්චිගෙන් පොඩි ඕන නැති ප්‍රශ්නත් අහනවා අපි නේද? හරි. එතකොට මේ කතන්දරේ අපි අහලා එහෙම නැත්නම් කියවලා රස විඳින කතන්දරේ. අන්න කතන්දරේක ලක්ෂණය. ඊට පස්සේ කතන්දරේක තව ලක්ෂණය මොකද්ද? ඒක ලිඛිතව. ලිඛිතව පවතින. එහෙම නැත්නම් මොකද්ද? කටවහරි වාචිකව පවතින. අන්න ඒ කියන මේ ප්‍රාසංගික නොවන කලාවල තියෙන ලක්ෂණය නේද? හරි. ටෙලි නාට්‍ය බලන්න. ටෙලි නාට්‍ය ගත්තාම ටෙලි නාට්‍ය සජීවී නෙමෙයි. සජීවී නෙමෙයි. හැබැයි අපි ප්‍රාසංගික කලා නිර්වචනය කිරීම ඇතුළේ ඉගෙන ගත්තා මොකද්ද? ප්‍රාසංගික කියන පුතෝ මොකද්ද? සජීවී කලාවක් නේද? හැබැයි ඒකෝට මේ කතන්දරය කියන්නේ සජීවී කලාවක් නෙමෙයි. මේක ලිඛිතව පවතිනවා ඈ. ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? නේද? එතකොට මේ ටෙලි නාට්‍ය කියන එකත් එහෙමයි ඈ. ඒක ගබඩා වෙලා තියෙන්නේ. නේද? ඈ ලස්සන නළුලියක් දාන නේ. මොකද කරන්නේ? ලස්සනට ෂූට් කරලා නේ. ඒවා ගබඩා කරලා තියාගෙන ඉන්න දේවල්. ඒවා ගබඩා කරලා තියාගෙන රස විඳින දේවල් ඈ. එතකොට මේ සජීවී බවක් දක්නට නැහැ. සජීවී බවක් දක්නට නැහැ. ඒක චිත්‍රපට එහෙමයි නේද? චිත්‍රපටේ එහෙමයි. කලින් මොනවද? රූගත කරලා මේ රූගත කරලා මේ සංස්කරණ ගණනාවකට භාජනය වෙලා නේද? ඒක පවතිනවා මේ මොනවාද මේ ගබඩා කරලා. ඒ විතරක් නෙමෙයි. ඒක දැන් ප්‍රදර්ශනය වෙනකොට තිරයක් මත ප්‍රදර්ශනය වෙනවා. නේද? තිරයක් මත ප්‍රදර්ශනය වෙනවා. එතකොට දැන් මේ ප්‍රේක්ෂක සහභාගීත්වය ගැන කතා කරපුවාම මෙන්න මේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවල ප්‍රේක්ෂක සහභාගීත්වය කොහොමද? සජීවීද? නෑ. සජීවී නෑ. නේද? සජීවී ප්‍රේක්ෂක සහභාගීත්වයක් නෑ.
සජීව ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් නැහැ. මතක තියාගන්න. නේ? ප්‍රජාවලන සමානලට අම්මලා මේ ටෙලිනාට්‍ය දාලා ඉන්න ගිහිල්ලා මේ උයනවා නේද? කෑ ගහන සද්දයක් එහෙම ආව ටෙලිනාට්‍ය මොකක්ද? දුවගෙන එනවා. ඇවිල්ලා බලනවා. මේ කෙල්ලට ගහලානේ. ඈ කියලා කියනවා. මොකද? සජීව ප්‍රේක්ෂක සම්බන්ධතාවයක් නැහැ ඒක. නේද? අපි ටීවී එක දාගෙන ටෙලිනාට්‍ය දාලා අපි ඌුණ තරම් අපේ දේවල් අපි කරගන්නවා. සජීවී භාවාත්මක බැඳීමක් ටෙලිනාට්‍ය තුළ ඇති කරගන්නේ නැහැ නේද? ඍජුව. හරි. චිත්‍රපටවල එහෙමයි. සජීව ප්‍රේක්ෂක සහභාගීත්වයක් නැහැ. ඒ වගේම මේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කියලා ගත්තත් ඒවැයි තියෙන මොනවද? සජීව ප්‍රේක්ෂක ප්‍රතිචාර නැහැ. සජීව ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ ඒ වෙලාවට. ඒ වෙලාවට ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. නේද? අන්න ප්‍රාසංගික නොවන කලාවල තියෙන ලක්ෂණ. කෙටි කතා නවකතා නේද? ඒව ගත්තත් එහෙමයි ඒවා මොකද ගබඩා කරලා එහෙම නැත්නම් ලියලා ඔය හරි තියෙන දෙයක් ඒක සජීවී බවක් දක්නට නැහැ. ඊට පස්සේ චිත්‍ර කලාව. දැන් චිත්‍ර කලාව උදේ කලාවක් නේ. ඒක ඒකට ප්‍රාසංගික නොවන කලාගණයට වැටෙන කලාව තමයි චිත්‍ර කලාව කියන්නේ. එතන දැන් චිත්‍ර කලාව නේද? චිත්‍ර කලාවේදී වෙන්නේ මොකද්ද? ඒක දෘශ්‍ය කලාවක් වෙන්නේ. එහින් අරමුණු කරගෙන රස විඳින්න ලබන කලාව චිත්‍ර කලාව කියන්නේ දෘශ්‍ය කලාව. නේද? ඒ ප්‍රාසංගික කලාව මොකද්ද? ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවක් වෙනවා. අන්න විශේෂ ලක්ෂණය. මොකේද? ප්‍රාසංගික කලාව. දැන් අපි කතා කරා පුතේ ප්‍රාසංගික නොවන කලා කීපයකුත් මේ ප්‍රාසංගික නොවන කලාව දක්නට ලැබෙන ලක්ෂණ කීපයකුත් අපි සාකච්ඡා කරා. නමුත් දැන් අපිට මේ පිළිතුරු ගොඩනගා ගනිද්දී අපි දැන් එක කොටසක් ඉවර කරගෙන තියෙනවා. අපි දැන් යනවා දෙවෙනි කොටසට මොකද? අර ප්‍රාසංගික කලා නොවන කලාවල සහ නාට්‍ය කලාව තුල තියෙන ප්‍රාසංගික කලාවක් විදිහට කතා කරන නාට්‍ය කලාව තුළ දක්නට ලැබෙන ලක්ෂණ මොනවාද? මොනවාද? ආන්නේ වෙනස ඒ දෙකේ වෙනස. ඒ ලක්ෂණ වල වෙනස. කොහොමද? දැන් බලන්න නාට්‍ය කලාව කියන්නේ පුතේ පළවෙනි කාරණේ තමයි ඒක සජීවී කලාව. හරිද? සජීවී නළුනිලි සහභාගීත්වය ඊට පස්සේ ප්‍රේක්ෂකයාගේ සජීවී සහභාගීත්වය තියෙනවා නේද? අපි නාට්‍යයන් නරඹන්න ගියාට පස්සේ අපි ප්‍රේක්ෂකයෝ වෙනකොට මේ නාට්‍ය අපිට පෙන්වන කෙනා ශිල්පීන්නේ පෙන්වන අය ශිල්පීන් එහෙම නැත්නම් නළුනිලිය නේද? ඒගොල්ලෝ අපි මේ මොකද්ද සජීවීව සම්බන්ධ වෙනවා. සජීවීව සම්බන්ධ වෙනවා නේ. ඒගොල්ලෝ හුස්ම ගන්න විදිහ අපිට දැනෙනවා. අපි හුස්ම ගන්න විදිහදී ඒගොල්ලෝ අහගෙන හිටියේ නැති වුණාට මොකද්ද? මේක පොඩක් හරි ජීවමාන බැඳීමක් තියෙනවා. ප්‍රේක්ෂකාගාරය සහ මේ මොකද්ද මේ වේදිකාවේ රංගපාන නළුනිලියන් නේ. ඒකනේ නාට්‍ය කලාව විතරයි තියෙන්නේ පුතේ මේ භාවාත්මක බැඳීමක් එක්ක රසවින්දනය සිද්ධ වෙන කලාවක් විදියට. අන්න. මොකද නාට්‍ය කලාව අනිත් ඒවාට වැඩි. අනිත් ප්‍රාසංගික නොවන කලාවත් එක්ක බලපුවම නාට්‍ය කලාවේ ඊන විශේෂත්වය තමයි මොකද්ද? සජීවී බව. සජීවී ප්‍රේක්ෂක සහභාගී. ඒකම පුතේ තව දෙයක් තියෙනවා මේ නාට්‍ය තුල දක්නට ලැබෙන. මොකද්ද? මොකද්ද? සජීවී ප්‍රේක්ෂක ප්‍රතිචාර. ඉවෙලම ලැබෙන නෑ ප්‍රතිචාර. ඉවෙලම ලැබෙන ප්‍රතිචාර. එතකොට අර වේදිකාව මත නළුනිලියන් රංගනයේ යෙදෙනකොට ඒගොල්ලෝ අර චරිතයට අනුව නේද? ඒ චරිත ලක්ෂණ ඉස්මතු කරනකොට නේ ඒගොල්ලෝ හරි හැංගීම්බර වෙන අවස්ථාවන් එනවා. නේ? හිතට දුක දැනෙන අවස්ථාවක් එනවා. සන්තෝෂයෙන් ඉපිලී යන අවස්ථාවක් එනවා. ඔබ දන්නවද? ප්‍රේක්ෂකාගාරයේ ඉඳගෙන ඉන්න ප්‍රේක්ෂකයනොත් මොකද අපි කලින් කතා කරා වගේ මේ නළුනිලියන්ගේ රංගයත් එක්ක භාවාත්මක බැඳිලා ඉන්නවා. මේ භාවාත්මක බැඳිලා ඉන්න නිසාම අර නළුනිලියන්ට යම් දුකක් කරදරයක් දැනුණාම ඒක ප්‍රේක්ෂකයාට යම් විදියකට දැනෙනවා. නේද? ඒකනේ. ඒගොල්ලෝ hina වෙනකොට අපිත් hina වෙනවා. නේ ඒගොල්ලෝ අඬනකොට අපිත් දැන් වලදී අඬනවා. නේද? දැන් සිංහබාහු නාට්‍ය බලන්න. සිංහබාහු නාට්‍යයේදී නේද? අවසන් නාට්‍යෝචිත අවස්ථාව
නාට්‍යමය අවස්ථාව වෙන්නේ මොකද්ද? ලෙන අතහැර යාම නේද? ඒ ලෙන අතහැර යාමට ලෙන අතහැර යාමෙන් පස්සේ මේ සිංහයා ආවට පස්සේ තමන්ගේ දරු දෙදෙනා සහ තමන්ගේ බිරිඳ තමාව අතහැර ගියාට පස්සේ මොකද වෙන්නේ? සිංහයා හරි වේදනාවෙන් තමයි ඉන්නේ නේ. මේ වේදනාව පුතේ අර ප්‍රේක්ෂකාගාරයේ ඉන්න අය ඒ විදිහටම විඳිනවෑ සැබෑ පීතෘත්වය නේ. පියෙකුගේ ආදරය නේද? ඔතන ඔය සිංහයා සංකේතයක් විදිහට භාවිතා කරලා තියෙන සමාජයේ ඉන්න ඔය සිංහයා වගේ නේද? පියවරු පිළිබඳ කතා කරන්නේ නේ. දරුවන් පිළිබඳව අසීමිත ආදරය කරන පියවරු අපිට සමාජයේ දක්වන්න ලැබෙනවා. ඒ නිසා සමාජයේ දක්නට ලැබෙන චරිතයක් සංකේතවත් කරලා තියෙනවා. නේද? අන්න ඒතර එතන භාවාත්මක දැනීමක් සහ භාවාත්මක බැඳීමක් තියෙනවා සිංහ බහු නාට්‍ය තුළ. පැහැදිලිද නේ? ප්‍රේක්ෂක සහභාගීත්වය කියන්නේ ඍජු ප්‍රේක්ෂක සහභාගීත්වයක් තියෙනවා. ඒ වගේම ඍජු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හම්බ වෙනවා නේද? ඇයි? නාට්‍ය ඉවර වෙලා නේද? ශිල්පීන් ආවට පස්සේ මොකද කරන්නේ? කට්ටිය නැගිටලා අපුඩි ගන්න. නේද? සජීවීද නැද්ද? සජීවී ප්‍රේක්ෂකයා සජීවීව සම්බන්ධ වෙනවා මේකට. අන්න නාට්‍ය කලාවේ තියෙන විශේෂ ලක්ෂණ. ඊට පස්සේ මේ ප්‍රාසායික කලාව විදියට නාට්‍ය කලාවේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි මොකක්ද? සතර අභිනයම භාවිතා කරනවා. සතර අභිනයම භාවිතා කරනවා. අපි දන්නා ආංගික වාචික සාහිත්‍යික ආහාරය කියන අභිනයන් සතරම භාවිතා කරනකොට තමයි ප්‍රේක්ෂකයා ඉදිරියේ නේද? අර පිටපත තුල තියෙන අදහස ශිල්පීන් විසින් නිරූපණය කරලා පෙන්නනවා. අන්න නේද? එතකොට තව ප්‍රාසංගික කලාවක් විදිහට නාට්‍ය කලාවේ තියෙන විශේෂත්වය තමයි මොකක්ද? නිශ්චිත ස්ථානය නේද? නිශ්චිත ස්ථානයක් තියෙනවා ඒක පෙන්න. වේදිකාව නම් වේදිකාවක් තියෙනවා නේ රඟහලක් තුල පෙන්න. නේද? හැබැයි අනිත් කලාවන් දැන් මේ චිත්‍ර කලාවන් වගේ ඒවා ගත්තාම ප්‍රාසංගික නොවන කලාවක් විදිහට නේද? අපිට ඕන තැනක ඉඳලා ඒ චිත්‍රය අඳින්න පුළුවන්. නේද? නිශ්චිත ස්ථානයක් නෑ. නිශ්චිත ස්ථානයක් නෑ. එතකොට කතන්දරේ බලන්න කතන්දරයක් තියෙන දෙන්නේ නිශ්චිත ස්ථානයක් නෑ. ඉතින් ඒක අපිට ඕනම තැනක ඉඳන් කියවලා ඒකේ රසය මේ විඳින්න පුළුවන්. ඒ රසය විඳින්නෙත් ඒක මනෝමූලික රසයක් නේද? කතන්දරේ තුල තියෙන්නේ මනෝමූලික රසයක්. ඒක මේ මනෝමූලික රසය විඳිනවා. නේද? හැබැයි මේ නාට්‍යය තුල තියෙන මනෝමූලික රසයක් නෙමෙයි නේද? මනෝමූලික වින්දනයක් නෙමෙයි. මොකද නාට්‍යයේ මූලික පරමාර්ථය රස වින්දනය. නේද? ඒක දුෂ්‍යරූපීවම බලලා රස විඳින්න ඕනේ. දැන් අපිට පැහැදිලි මේ ප්‍රාසංගික කලා සහ ප්‍රාසංගික නොවන කලා අතර තියෙන පැහැදිලි වෙනස්කම් කීපය. හරි. මම හිතනවා පුතේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නෙට පිළිතුර නිවැරදි වෙන්න අපි කරුණු කාරණා ටිකක් කතා කරලා ටිකක් වැඩිපුරත් කතා කරා. ඒක කතා කරේ ඇත්තටම මේ වෙන දෙයක් නිසා නෙමෙයි. ඔබට මේකේ අමතර විෂය දැනුමක් ලබා ගන්නත් එක්ක තමයි සාකච්ඡා කරේ. අනිත් එක රෝමිලංකන් තුනේට තියෙන ප්‍රශ්න හොඳ මතක තියාගන්න පුතේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න තියෙන්නේ. නේද? එතකොට ඔය නාට්‍ය වල දක්වන ලැබෙන උදාහරණ නේද? ඒවා ඇතුළත් කරන්න ඕන පිළිතුරට උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්නවා. හරි. ඊට මම හිතන්නේ ප්‍රාසංගික කලාවක පාඩම හරි. ඊගාවට අපි කතා කරමු පුතේ තවත් ප්‍රශ්නයක් ගැන. මොකද්ද? ප්‍රශ්නය නේද? මොකද්ද? අපි රංග භූමි වර්ග නේද? අපි රංග භූමි ගැන කතා කරලා තියෙනවානේ. එතකොට රංග භූමියක් කියන්නේ මොකක්ද? අපි සම්පූර්ණ මේ පාඩමට අදාළ සම්පූර්ණ විස්තරයක් එක්ක යන්න නැත්නම් මට පුළුවන් පුතේ මේ ප්‍රශ්නය කියලා ප්‍රශ්නෙට උත්තරේ දීගෙන යන්න පුළුවන් ඈ. හැබැයි ඊට වැඩිය මගේ පරමාර්ථය මොකද පුතේ මේ සම්පූර්ණ රංගභූමි නම් මේ රංගභූමි පාඩමට අදාළ සම්පූර්ණ විෂය කරුණු ටික ඔබට ලබා දෙන එක නේද? ප්‍රශ්න හැදෙනකොට කොයි විදියට ප්‍රශ්න හැදෙයිද දන්නේ නැහැ. ඒ නිසා මම උත්සාහ කරන්නේ මේ පාඩමට අදාළ සම්පූර්ණ විෂය කරුණු ටික ඔබට ආවරණය කරලා දෙන්න. ඒ නිසා අපි රංගභූමි ගැන ප්‍රශ්නේ නම් තියෙන්නේ මෙහෙම. සාකච්ඡා කරන ප්‍රශ්න වල තියෙන ප්‍රශ්නේ මේකයි. නූතනයේදී භාවිතා වන රංග භූමි වර්ග තුනක් නම් කරන්න. එතකොට මට ඕන රංග භූමි වර්ග තුන ඔබට සඳහන් කරන්න පුළුවන්. නේද? නමුත් අපි ඊට එහා ගිය විශේෂ කරුණු ටිකක් සාකච්ඡා කරමු. ඒක ඔබට වැදගත් වෙයි. නේද? විභාගයේදී. මොකද කීක ප්‍රශ්න අතරේකුත් තියෙනවා.
මතක කරන්න එපා. අපි මේ දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ. කෙටි ප්‍රශ්න 40ක් තියෙනවා. ඒතර අපි මේ කතා බහ කරන ඇතැම් විෂය කරුණු ටික ඔබට වැදගත් වෙයි. කෙටි ප්‍රශ්න 40 ගොඩ දාගන්න. ඒ නිසා අපි බලමු. නේ? හරි. රංග භූමිය. එතකොට මේ රංග භූමිය කියන්නේ මොකක්ද? හොඳට මතක තියාගන්න. මොදින් මතක තබා ගත යුතුයි. හරිද? රංග භූමිය. ඔන්න රංග භූමිය. නේද? මොනවාද රංග භූමිය? යනු නිලියන් සිය රංගන කාර්ය සිදු කරන ඕනෑම ස්ථානයක් පුතා රංග භූමියක් වෙනවා. හරිද? රංග භූමියක් වෙනවා. නේද? දැන් අපි රංග භූමිය විකාශනයේ ආරම්භය ගැන කතා කරමු. නේද? අපි විශේෂයෙන්ම ඔය රංග භූමිය ගැන කතා කරද්දී පුතේ අපිට යන්න පුළුවන් තැනක් තමයි කොතනද? ඈ අර අපේ එලිමහල් රංග භූමිය කියන්නේ නාට්‍ය කලාවේ ආරම්භය පිළිබඳව ආරම්භය කියන තැනටම යන්න වෙනවා නේ. අය දියොනිසියස් දෙවියන්ගේ දේවාලය ඉදිරිපිට නේද? එලිමහල් මේ අර දියොනිසියස් දේවාලය අසුරු කරගෙන මේ තමා මුලින්ම එලිමහල් රංග භූමිය තුල මේ රංග භූමි සංකල්පය ගොඩ නැගෙන්නේ. මේ ඒ රංග භූමි සංකල්පය ගොඩ නැගෙනකොට ඒක එලිමහල් රංග භූමිය විදිහට තමයි තිබුණේ. ඊට පස්සේ ඒක මොකද? ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ආවා. එතකොට අපිට දෙවෙනිට ඊට පස්සේ ඔය දියොනිසියස් දෙවියන්ගෙන් පස්සේ අපි ලංකාවේ නාට්‍ය කලාවත් එක්ක කතා කරනකොට අපේ පැරණි ගැමි නාට්‍ය කිහිපයක් තියෙනවනේ නේද? ප්‍රධාන. ඒතර පැරණිතම ගැමි නාට්‍ය මොකක්ද පුතේ? පැරණිතම ගැමි නාට්‍ය තමයි මොකක්ද? අමද මූලික වෙච්ච මොකක්ද? සොකරිය. සොකරියන්නේ සබයින් අවසරදන් නටුන් නටන්නේ තාලෙට පාදතේ යන්නේ නේ ආරදිනනේ ඒ සොකරි කියන කවියක් තේරෙනවද මේ කමත ගමක මූලික වෙන සොකරි දැන් ඒකේ විශේෂත්වයක් ඒකේම වටකරු රංග භූමිය නේද හොයන් කපා පාග අවසන් කළ කමත සොකරි ඥාතිය රංග භූමිය කරලා ඊට පස්සේ නාඩගම් රංග භූමිය ඒ විකාශනේ මම මේ කෙටියෙන් සරලව කියන්නේ ඈ ඊට පස්සේ නාඩගම් නේද නාඩගම් රංග මේ නාඩගම් රංග භූමිය කොහොමද හැදෙන්නේ අන්නර කමත කියන පළමු සහ පැරණිතම ගැමි නාට්‍ය යොදාගත් විදිහේ එලිමහන් රංග භූමියක් වුණා මේ නාටකම් නාට්‍ය තුලදී මේ රංග භූමියේ විකාශනයක් සිද්ධ වුණා. මොකද පස් ගොඩකම නේද? උස්ව සකසන ලද අර්ධ කවාකාර. අර්ධ කවාකාර රංග භූමියක් තමයි නාටකම් වල භාවිතා කරන්නේ. හරිද? උන ලංකාවේ නාට්‍ය කලාවේ ගැමි නාට්‍යයත් එක්ක මේ රංග භූමි විකාශනය වෙලා කියන විදිය ගැන මේ පොඩි සරල සඳහනක් කරන්න ඕනේ ඈ. හරි. ඊට පස්සේ නාටක. ඊට පස්සේ මොකද? කෝලම් රංග භූමියක් ආවනේ. නේ. එතන කෝලම් නාටකම් උන්නේ කෝලම්. කෝලම් වල මොකද? ඈ එලිමහනේ වටකුරු නැත්නම් වෘත්තාකාර නැත්නම් කවාකාර රංග භූමියක් විදිහට පාවිච්චි වුණාට ඒකේ ඇතැම් අර සොකරි වල දක්නට නොලැබිච්ච නම ප්‍රවණතා කීපයක් ඒක තුන ඔබ දන්නවා වෙස්සත් එහෙම භාවිතා කරලා තියෙනවා නේද? එතකොට ඔන්න රංග භූමිය වල විකාශනයේ අපි සරලව පොඩි සඳහනක් කරගත්තා. හැබැයි අපි ප්‍රශ්නේ තියෙන්නේ නම් මොකද්ද? නූතනයේ භාවිතා කරන රංග භූමි වර්ග තුනක්. මොන අපි දැන් කතා කරා රංග භූමියක් කියන්නේ මොකද්ද නේද? ඒ රංග භූමිය ක්‍රමක්‍රමයෙන් පොඩි විකාශනය වෙච්ච විදිහ පොඩි සරලව සාකච්ඡා කරා. දැන් අපි කතා කරමු මොකද්ද? නූතනයේ භාවිතා කරන රංග භූමි වර්ග තුනක්. මොනවද පුතේ නූතනයේ භාවිතා කරන රංග භූමි වර්ග තුන? පළවෙනි එක මොකද්ද? වටරවුම. එහෙම නැත්නම් ඇරීනා රංග භූමිය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අර්ධ කවාකාර රංග භූමිය. ඒක නූතනයේ භාවිතා වෙන සීනියම් රංග භූමියක් ගන්න පුළුවන් ඈ. ඒක විශේෂයි ඈ. ඒ නූතනයේ භාවිතා වෙන මේ රංග භූමිය. සීනියම් රංග භූමිය කියන්නේ නේද? ඒක නවීන පන්නේ දේවල් එකතු වෙලා නේද?
නව ප්‍රවණතා එකතු වෙලා දැන් අද වර්තමාන තත්ත්වයේ ප්‍රසීනියම් වේදිකාව තියෙනවා. ලංකාවේ බහුතරයක් නාට්‍ය ප්‍රදර්ශනය කරන්නේ ඔය ප්‍රසීනියම් වේදිකාව කේන්ද්‍ර කරගෙන නේද? හරි. ඔන්න එතකොට මේ පළවෙනි ප්‍රශ්නෙට නේද? කෙටි එහෙම නැත්නම් රෝම ඉලක්කම් 1ට අපි උත්තරය අදාළ කරනවා. වටකුරු එහෙම නැත්නම් වට රවුම් නේ වට රවුම් වේදිකාව නැත්නම් වට රවුම් රංග භූමිය. ඒකට ඇරීනා රංග භූමිය කියලා කියනවා. ඊට පස්සේ අර්ධ කවාකාර රංග භූමිය කියලා තව එකක්. ඊට පස්සේ ප්‍රොසීනියම් රංග භූමිය කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. හරි. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. හරි ලේසි. උදේට කල්පනා කරන්න මේ ප්‍රශ්න වල ලකුණු ලැබෙන විදිහ ඔබ දන්නවා නේ. සාමාන්‍යයෙන් වගේ ප්‍රශ්නයකට ලකුණු ඊයේ සම්පූර්ණ ප්‍රශ්නයකට ලකුණු 12ක් ලැබෙනවා නේද? ඒතර පළවෙනි එකට 2යි, රෝම ඉලක්කම් 2ට 2යි, මේ දෙවෙනි එකට 4යි, තුන්වෙනි එකට 6යි. ඒතර ලකුණු 12 දෙන්නේ එහෙම නෙමෙයි. හරි. එතකොට අපි ඔන්න ප්‍රශ්න දෙකක් අත මොකදනේ භාවිත රංගුල වර්ග 3 නාම කරා. ඊගාට එකෙහි දැක්වූ රංග භූමි වර්ගයක එකෙහි දැක්වූ රංග භූමි වර්ගයක මනස්කල්පිත බෙදීම සහිත රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න. ඒක වැදගත් ප්‍රශ්නයක්. මොකද? එතකොට එකෙහි සඳහන් කරා අපි මොනවද? එකෙහි සඳහන් කරා වට රවුම්. එහෙම නැත්නම් මොකද? ඇරීනා රංග භූමිය. ඊට පස්සේ අපි කතා කරා මොකද? අර්ධ කවාකාර රංග භූමිය සහ ප්‍රොසීනියම් රංග භූමිය. එතකොට එකෙහි සඳහන් කළ රංග භූමිය වලින් මොකක්ද අපි අහන්නේ? මනක්කල්පිත බෙදී සහිත රූප සටහනක් ඇඳ කොටස් නම් කරන්න. මනක්කල්පිතයි ඈ. මේක වේදිකාවේ එහෙට මෙහෙදී ගාලා එහෙම බෙදන්නේ නැහැ. මේක මනක්කල්පිත. මනසේ තමයි මේක බෙදලා තියෙන්නේ. රංගනයේ දෙන රංගන ශිල්පීන් එතකොට වේදිකා රංග භූමිය අලංකරන ශිල්පීන් පසු විමලාංකරන ශිල්පීන් ආලෝක කරන ශිල්පීන් සහ අධ්‍යක්ෂක ඒ මනක්කල්පිත බෙදීම පිළිබඳ අවබෝධයක් තියෙනවා ඈ. දැන් අපි මේ මොකද කරන්නේ? විභාගයට මේ වගේ ප්‍රශ්නයක් ලැබුණොත් ඒකට උත්තර ලියන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරන එක නේද? එතකොට හරිනේ. දැන් මේ රංග භූමි භූගෝලය වෙනහන් මොකද්ද? අන්නේ මොකද්ද? මුතර රංග මොකද? රංග භූමි වාර්ගයේ මනක්කල්පිත බෙදීම. මනක්කල්පිත බෙදීම සිද්ධ කරන්නේ රංග භූමි භූගෝලයේ මත. අන්න ඒක ඉස්සෙල්ලා මතක තියාගන්න ඕනේ. රංග භූමි භූගෝලයේ මත. රංග භූමි භූගෝලය කියන්නේ මොකද්ද? රංගපෑම සඳහා යොදා ගන්න අවකාශය තියෙන වේදිකාවේ නේද? අන්න ඒකේ මොකද්ද? රංග භූමි භූගෝලය කියන්නේ. ඒක මනක්කල්පිතව මේ සකස් කරගන්නේ කොහොමද? නේද? මනක්කල්පිතව සකස් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. ඔන්න දැන් අපි දැන් වේදිකාව මෙහෙම කියමුකෝ පුතේ. වේදිකාව ඉන්න වේදිකාව මේක හරියට ඇඳුණා නේද? මේ ඉරියයි ඒවා හිතන්න එපා. ඒක හරියට ඇඳගන්න බලන්න. දැන් හොඳට මතක තියාගන්න මේ රංග භූමි භූගෝලය කියන එක මනක්කල්පිතව බෙදනකොට පුතේ මේකේ ගැඹුරන්ව ප්‍රධාන කොටස් තුනකට බෙදෙන්නේ නේ. 1යි 2යි 3යි නේද? එතකොට මේ ගැඹුරන්ව බෙදෙන්නේ පුතේ ගැඹුරන් බලන්න මේක එතකොට ඉහළ මේක පහළ මේක ඉහළ ඒ ඉහළ මේක මැද වදුනේ මැද මැදට බලන්නේ ඒ තමයි ඉන්නේ ඩවුන් වෙනවා ඩූම් වෙනවා හරි ඉහළ මැද පහළ ඔන්න පහළ ඔන්න ගැඹුරන්ව මේව බෙදෙන්නේ ඔන්න ගැඹුරන්ව බෙදුවා ඊට පස්සේ මේක පළ ගන්නවත් ආයෙ බෙදනවා කීයකටද කොටස් 3යි කීයද කොටස් 3යි ඔබට විභාගයට අඳින්න එනවා ප්‍රශ්නේ ඔන්න අපි දැන් මොකද කරන්නේ ඇඳගත්තා සමහරක් වෙලාවට පුතේ මේ රංග භූමි භූගෝලයේ මේ විදියට ඇඳලා ඔබට මේ
අදාළ කලාපය තුල ඉංග්‍රීසි අක්ෂරය හෝ සිංහලෙන් මේක නම් කරලා තියන්න පුළුවන් එක කලාපයක්. ඊපස්සේ ඒක ඇසුරු කරගෙන නේද? ඊතුරු කලාපයන් ඔබට නම් කරන්න එන්න පුළුවන්. ඒ නිසා අපි මේ කොයි විදිහට මේ ප්‍රශ්නේ ආවත් අපි උත්තරේ හදාගන්න ඕනේ. ඒ නිසා දැන් මේක ඉහළට පාන නේද? එතකොට මේ අපි ඉංග්‍රීසියෙන් මේ මොකද ඉංග්‍රීසි අක්ෂර වලින් ගන්නවත් මේ මැදනේ නේද? ඒතර මේක C වෙනවා ඈ සෙන්ටර්. දැන් හොඳට මතක තියාගන්න ඕනේ මේ රංගභූමි භූගෝලයේ නම් කිරීමේදී පුතේ මේ වේදිකාව අයිති කාටද? ශිල්පියාටනේ. එතකොට මේ වේදිකාව අයිති ශිල්පියාට නම් පුතේ හොඳට මතක තියාගන්න ශිල්පියාගේ පැත්තේ ඉඳන් තමයි වේදිකාව නම් කිරීම කරන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ? ඈ දැන් අපි මේ පැත්තට හිටියා නම් අපි දකුණු අත පැත්ත මේ පැත්ත නේ. නමුත් ශිල්පියා වේදිකාව මත ඉන්නවා නම් දකුණේ ඉන්න ඕනේ මේ පැත්ත. මං කියන එක පැහැදිලි නේද? ඒතර මේක මොකද වෙන්නේ? ඉහළ මොකද? ඉහළ දකුණ. නේ? ඉහළ දකුණ. මේක මොකද? ඉහළ මැද. මේක ඉහළ වම. කොහොමද නම් කරගන්න තියෙන්නේ? කොහොම නම් කරගන්න නේද? ඊට පස්සේ මෙතන දකුණ මැද. මෙතන මැද C තියෙන්නේ. ඒතකොට ඒක ලියන්නේ අපි මැද කියලා ඈ. දත් මැද තමයි ඉන්නේ මිනිස්සු වශයෙන්. හරි. ඒක මැද. ඊට පස්සේ මෙහා පැත්තට යනවා මොකද්ද? වම මැද. ඊට පස්සේ මේක පහළ නේද? ඒතකොට මේක පහළ දකුණ. හරිද? පහළ දකුණ. එතකොට මේක පහළ මැද. එතකොට මේ පැත්ත මොකද්ද? පහළ වම. නේද? ඔන්න ඔක තමයි අපිට ඊළඟ ඉංග්‍රීසි අක්ෂර දීලා තිබුණොත් එහෙනම් මොකද කරන්නේ? මේක ඉංග්‍රීසි අක්ෂර වලට පෙරලා ගන්න නේ. එතකොට මේක C නම්. මේ පැත්ත right නේ දකුණනේ. එතකොට RC RL එහෙම තමයි යන්නේ. මේක ඉහළ නම් up නේද? මැද නම් center C පහළ නම් down. ඒ කියන්නේ D. එතකොට ඒ අක්ෂර යොදාගෙන පුතේ මේ වේදිකා භූගෝලය නම් කරගන්න පුළුවන්. මම හිතනවා පැහැදිලිද කියලා. පැහැදිලි නේද පුතේ? හරි. ඔය දැන් ඕක පැහැදිලි කියලා කරලා හරියන්නේ නැහැ. මොකද කරන්නේ? එතන ඉතින් මේක නිදහසේ අඳින්න ඕන. ඇඳලා මේවා නම් කරලා පෙර පුරුවක් ගන්න ඕනේ. මොකද සමහරක් පන්ති වල මේවා කියලා දෙනකොට නිකන් කිරිකජු වගේ භූමියට මේ නම් කරන එක මහා දෙයක් නේද? නේද? එහෙම කියනවා සර්ලට සමහරලාට පටලැවෙනවා ඈ. නේද? සර්නයි වයසේ ඉන්න වෙන්නේ නැහැ. හරි. මෙහෙමයි. මොකද කරන්නේ? ඕගොල්ලෝ මතක තියාගන්න ඕන පුතේ මොකද්ද? රංගභූමි භූගෝලයේ මොකද්ද මනක්කල්පිත බෙදීම නම් කරද්දී හැමතිස්සෙම ශිල්පියාගේ පැත්තේ සිට නම් කළ යුතුයි. ඒක තමයි පුතේ ඔයගොල්ලෝ හොඳට මතක තබා ගත යුතු දේ. අන්න පැහැදිලිද? හොඳින් මතක තබා ගත යුතුයි. හරි. දැන් මේක පැහැදිලි වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද? රෝම ඉලක්කම් 3. මොකද්ද පුතේ? රෝම ඉලක්කම් 3. මොකද්ද රෝම ඉලක්කම් 3 වෙන්නේ? ඈ? අර අපි අකමැති ප්‍රශ්නේ නෙමෙයි රෝම ඉලක්කම් 3 නේ. උදාහරණ අපේ කෙල්ලුගොල්ලෝ උදාහරණ දීලා විස්තර කරන අපි අකමැතිනේ. මොකද දැන් ලෑතරනේ ශනික දේවල් ටික් ටික් කරනස ඕක ගෙඩිය ලියන්නේ සර්. කියලා එහෙම අහනවා. සර් සමහර වෙලාවට නෝට් එකක් එහෙම කරන්නේ සර් ඕක අපි ෂෝට් කරලා ලියමුද සර් කියලා තහන. නේද? මම කව ෂෝට් කරලා ලියන්න එපා පුතා. ඊට පස්සේ ස්පීඩ් පාපලි මොකද අඩු වෙලා වෙන මොනවාද? දේවල් ලියවෙන්න පුළුවන්. ඒ නිසා ෂෝට් එක ගැන නෙමෙයි හිතන්න ඕනේ පුතේ. මොකද්ද? කෙටි ක්‍රමය ගැන නෙමෙයි හිතන්න ඕනේ. මොකද්ද? මේ රෝම ඉලක්කම් 3 යටතේ ලැබෙන ප්‍රශ්නයේ උඩරිම ලකුණු ගන්න ඕනේ ඕගොල්ලෝ. එහෙමනම් කරන්න ඕනේ මොකද්ද? විෂය කරුණු වලට අදාළ උදාහරණ සපයමින් මේක විස්තර කරගන්න ඕනේ. හරි. එහෙනම් ඊළඟ එක බලමු මොකද්ද? තියෙනවා මොකද්ද?
දෙකෙහි දැක්වෙන මනක්කල්පිත බෙදීම් වලින් ඇති ප්‍රයෝජන පිළිබඳව විස්තර කරන්න. මොකද මේ මනක්කල්පිත බෙදීම් වලින් ලැබෙන ප්‍රයෝජන විස්තර කරන්න තියෙන පුතේ ඈ අපේ අයියලා මොකද කරන්නේ? මෙන්න මේව දානවා ඕ කතිරෙන් මෙන්න මේව කතිර දානවා මේව කතිර දානවා දාලා මේ කතිර ඉස්සරහින් මෙන්න මෙහෙම වචන දෙක තුනක් කරලා ලියනවා ඈ ඒකලා ලියන දීවා ලිවිල්ලක් අය මුකුත් නැහැ කියලා කියනවා නේද මොකද කරන්නේ කෙටි නෙමෙයි ඈ මේකේ ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න පුතේ අහන්නේ මොකද්ද මේ දැක්කෙන මනක්කල්පිත බෙදීම් වලින් ඇති ප්‍රයෝජන පිළිබඳව විස්තර කරන්න. එතකොට මෙහෙම විස්තර කරනකොට පළවෙනි කාරණය තමයි අපිට පුළුවන් නම් පුතේ මේ මනක්කල්පිත බෙදීම මොකද කරන්නේ කොහොමද වැදගත් වන්නේ එහෙම නැත්නම් මේක වැදගත් වන්නේ මොන ශිල්පීන්ටද අන්න අපි වැඩිපුර කරුණු නේ මොනවද පළවෙනි එක තමයි පුතේ මේ මනක්කල්පිත බෙදීම වැදගත්කම ප්‍රධානියා වෙන්නේ නේද එහෙම නැත්නම් අපි යාට කියන මොකද්ද ආඥාදායකය සතුරු ආඥාදායකය නාට්‍ය අධ්‍යක්ෂකවරයා තමයි මේ මනක්කල්පිත බෙදීම අතිශයින් වැදගත් වෙන්නේ ඒ නළුනියට වැදගත් නැද්ද? වැදගත්. නේද? වැදගත්. මම කියන්නේ මෙහෙමයි. මේ අධ්‍යක්ෂකවරයා ඉන්නවනේ පුතේ. වින්න අධ්‍යක්ෂකවරයා. නේද? දැන් මේ අධ්‍යක්ෂකවරයාට වැදගත් වෙනවා. දැන් ඔයගොල්ලෝගෙන් දැන් මේක අපි මේ විදිහට කතා කරාට පුතේ ඔයගොල්ලෝගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් කොහොමද? ඔයගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. මේ රංගභූමි භූගෝලයේ තියෙන මනක්කල්පිත බෙදීම වැදගත් වෙන ශිල්පී කවුද? වැදගත් වෙන ශිල්පී කවුද කියලා අහන්න පුළුවන්. අන්න එතකොට අපි මේ ප්‍රශ්නයකට උත්තරය හදාගෙන යන්නේ තේරෙනවද? හරි. මෙන්න අධ්‍යක්ෂකට වැදගත්. ඊට පස්සේ ශිල්පීන් කියන්නේ අපි ප්‍රධාන වශයෙන් ගත්තාම කවුද? නළු නිලියන්ට වැදගත් වෙනවා නේද? නළු නිලියන්ට වැදගත් වෙනවා. ඊගාවට කාටද වැදගත් වෙන්නේ? ඈ අනුශාංගික ශිල්පීන් ඉන්නවා. කවුද පුතේ? ආලෝක කරන ශිල්පියා. ආලෝක කරන ශිල්පියා නේද? ආලෝකන ශිල්පියා. ඒ වගේ තමයි ඉන්නව නේද? ශිල්පියෙ ඉන්න වේදිකා පස්තන් නිර්මාණ ශිල්පියෙ ආදී අනුශාසනික ශිල්පියෙ ඉන්නවා. ඒ නිසා පුතේ දැන් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ගුණ කරද්දී අපිට පුළුවන් නම් පුතේ මේ රංගභූමි භූගෝලයේ වැදගත් වෙනවා නාට්‍යයකින් ශිල්පීන් කවුද? ඊට පස්සේ අපි ලියුවා අධ්‍යක්ෂක නේද? නළු නිලියන් අනුශාසනික ශිල්පීන් විශේෂ ආලෝකන ශිල්පියා සහ පස්තන් නිර්මාණ සහ වේදිකා පසුබිමලක් කරන ශිල්පියා ඕගොල්ලන්ට මේක වැදගත් වෙනවා. ඔන්න මොකද මනක්කල්පිත බෙදීම් තුලින් ඇති ප්‍රයෝජන පිළිබඳව විස්තර කරන්න. අපි දැන් ඔන්න බලමු අධ්‍යක්ෂකවරයාට කොයි විදිහටද මේ ප්‍රයෝජන වැදගත් වෙන්නේ. මේ කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ. දැන් අධ්‍යක්ෂකවරයානි නාට්‍යයේ මෙහෙවන පුද්ගලයානේ. එතකොට යා අධ්‍යක්ෂක විදියට නළු නිලියන් මෙහෙවනකොට නළු නිලියන් වේදිකාව තුල ස්ථානගත කළ යුත්තේ කොහොමද? සහ ඒ නළු නිලියන් ස්ථානගත කළ යුත්තේ මොන කලාපයන් තුලද කියන එක පිළිබඳව අවබෝධයක් කාටද ගන්න පුළුවන්. සාවබෝධය සහ ඒ නළු නිලියන් නිසියාකාරව වේදිකාව තුල ස්ථානගත කිරීම සඳහා මේ රංගභූමි භූගෝලයේ වැදගත්. උදේට තියා ගන්න අන්‍ය අධ්‍යක්ෂක. නළු නිලියන් ගොනු කරන්න ඕනේ. නේද? එළ ගස්සන්න ඕන ලස්ස. නේද? අන්න ඒකට අධ්‍යක්ෂකට ඒක වැදගත් වෙනවා. එයි මම මේ වෙනම කියන්නේ. ලෝක වෙනම නොකියන්නේ. නමුත් මේ වෙනම ප්‍රශ්නයක් ඇහුවොත් වෙනම අදාළ ශිල්පීන්ට වැදගත් වන්නේ කොහොමද කියලා ඒ ප්‍රශ්නෙටත් උත්තරයක් හදාගන්න ඕන නිසා තමයි මම මේව විස්තර කරන්නේ. හරිද? ඊට පස්සේ නළු නිලියන්ට වැදගත් වෙන්නේ කොහොමද? නළු නිලියන් විදිහේ මේ රංගභූමියේ තියෙන සියලු දේවල් කරන්නේ
රංග භූමිය මත ඉන්න නළුනියන් තමයි අර පිටපතේ තියෙන අදහස ප්‍රේක්ෂකයාට සතර අභිනය මාර්ගයෙන් ඉදිරිපත් කරන්නේ. එතකොට එහෙම සතර අභිනය මාර්ගයෙන් ඉදිරිපත් කිරීමේදී නළුනියන්ට වැදගත් වෙන දේ තමයි Taman රංගපානකොට ප්‍රේක්ෂකයාට පැහැදිලිව පෙනෙන කලාපයන් මොනවද කියන එක පිළිබඳව යාට අවබෝධයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටිපතයට ගෝචර වන ස්ථාන පිළිබඳව කාටද අවබෝධය තියෙන්න ඕනේ. නළුවන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. නේද? ඒ අනුව තමයි මොකද කරන්නේ? අර වැදගත් එහෙම නැත්නම් තීරොස් කරන්න පුළුවන් සිද්ධි අවස්ථා මොන කලාපදකද නිරූපණය කළ යුත්තේ කියන පිළිබඳ අවබෝධයක් එයාට ගන්න පුළුවන් නළුනිලියන් විදිහට. නේද? හරි. ඊගාවට නළුනිලියන් බැඳිලා ඉන්නවා පුතේ ප්‍රේක්ෂකයාට උපරිම සාධාරණයක් කරන්න. ඒ කියන්නේ සල්ලි දීලා නේද? ටිකට් එකක් අරගෙන වෙලාවක් වින් කරගෙන තම නාට්‍ය බලන්න එන්නේ. අර නාට්‍ය අපි මුලින් කතා කරපු දෙයක් තියෙනවා නාට්‍ය කලා විශේෂ ලක්ෂණයක් තමයි නිශ්චිත කාලයක් තුළ නිශ්චිත ස්ථානයක නේද? රඟ දක්වනවා නාට්‍යයේ. අන්න ඒ වගේ නිශ්චිත වෙලාවක් වෙන් කරගෙන මේ යම් කිසි මුදලක් දීලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන නාට්‍ය බලන්න එන ප්‍රේක්ෂකයාට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න කවුද බැඳිලා ඉන්නේ? ඒකෙන්ම නළුනිලියන් බැඳිලා ඉන්නේ. නේද? නිසා උපරිම රසයක් වින්දනයක් ලබා දීම සඳහා නළුනිලියන්ට මෙන්න මේ කියන රංග භූමි භූගෝලයේ අතිශය වැදගත් වෙනවා. නේද? ඒ විතරක් නෙමෙයි. තව මොනවද? අර විදුලි මේ රංගාලෝකය පතිතවන ස්ථාන පිළිබඳව අවබෝධය ගන්න සහ ඊටත් වැදගත් වෙනවා. ඒක ශිල්පී මොකද රංගාලෝකයේ මගින් මේ කියන අනුශාංගික අංගයේ මගින් නාට්‍යයට මේ ලොකු මේ දායකත්වයක් ලබා දෙනවා. නේද? අපේ රූපය ඉස්සෙල්ලා දෘශ්‍ය රූපය වගකීම තියෙන්නේ කාටද? ආලෝකන ශිල්පියාට. ආලෝකන ශිල්පියා නියමිත ශිල්පියාගේට අදාළ කලාපයන්ට ආලෝකයේ නිකුත් කළොත් පමණයි ශිල්පියාගේ තියෙන මූණේ සාත්‍වික අභිනයන් ඉතාමත් පැහැදිලි ලෙස ප්‍රේක්ෂකයාට පේන්නේ. නේද? එහෙම පේන්න නම් නේද? අඳුර දුරු කරලා නේද? ආලෝකය වේදිකාවට පදිත වී අන්න. දැන් අපි කතා කරන්නේ අධ්‍යක්ෂකවරයාට නළුනිලියන්ට නේද? මේ රංග භූමි භූගෝලයේ වැදගත් වෙන විදිහ. ඊට පස්සේ අපි කතා කරන ආලෝක කරන ශිල්පියාට නේද? ආලෝක කරන ශිල්පියා නේද? වේදිකාව තුල නිරූපණය වන්නා වූ නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයා තුල ප්‍රේක්ෂාවම වීම සඳහා මූලිකත්වයක් දරන අනුශාසනික ශිල්පීන් කෙනෙක් තමයි ආලෝක කරන ශිල්පියා නේද? ඔය ප්‍රේක්ෂාව කියන එක වැදගත් නාට්‍යයේ. ඔය ප්‍රේක්ෂාව නැත්තම් නාට්‍යයේ පැවැත්මක් නැහැ. ඒ කියන්නේ ප්‍රේක්ෂාව තියෙන්න ඕනේ. නේද? මොකින් කුමක් සිදුවේද කියන දෙගඩියාවෙන් හැමතිස්සෙම ප්‍රේක්ෂකයා පසු වෙනවා. ඒක තමයි නාට්‍යයක් අඛණ්ඩ ගලා යාමකටපත් වෙන්නේ. අන්න එතකොට මේ ප්‍රේක්ෂාව මේක සඳහා මේ ආලෝක කරන ශිල්පියාට වැදගත් කාර්යභාරයක් තියෙනවා. ඒ නිසා මේ රංග භූමි භූගෝලයේ වැදගත් වෙනවා ආලෝක කරන ශිල්පියාට තමන්ගේ ආලෝක පහන් වර්ග නේද? ආලෝක පහන් වර්ග මොකද ස්ථානගත කිරීම සහ නිවැරදි කලාපයන් වෙත ආලෝකේ පතිත කරවීමට මේ රංග භූමි භූගෝලයේ වැදගත් වෙනවා. ඇයි? යාර මොකද වැදගත් වෙන්නේ? ඇයි? ඕන්න ඔහේ කොහේ හරි ඉල්ලලා දානවා. එහෙම බැහැනේ නේද? ඔය රංගාලෝක ශිල්පියා ගැන කතා කරද්දී මේ තව අමතක කාරණයක් කතා කරනවා මේකට වැදගත් වෙන්නේ. ඔය රංගාලෝක ශිල්පියාට ලැබෙන පිටපත තියෙනවානේ මේ පිටපතේ වම් පැත්තේ පුතේ අඟල් දෙකක පමණ තීරුවක එයා මේ අදාළ නාට්‍යයේ රංගාලෝකයේ සැපයීම පිළිබඳව සැලසුම් පතක් සකස් කරගන්නවා. සැලසුම් පතක් සකස් කරගන්නවා. මේකට කියනවා මොකද්ද? රංගාලෝක සැලසුම් පත. නේද? එහෙම නැත්නම් කට් ෂීට්. මොකද? කට් ෂීට් කියලා කියනවා. එතකොට එයා මේ අදාළ දර්ශනය තුළදී නේද? මේ රංගාලෝකයේ පතිතවන කලාපය පිළිබඳව සහ ඒ කලාපයට යොදා ගන්නා රංගාලෝක පහන් වර්ගයේ බව රංගාලෝක පහන් වර්ගය
කුමක්ද නැත්නම් පහන කුමක්ද කියන එක පවා මේ කට් ෂීට් එක තුල සඳහන් කරනවා නේද රංගාලෝක සැලසුම් පද තුල සඳහන් කරනවා එහෙම සඳහන් කිරීමට නම් මොකද පුතේ මේ ආරෝප කරන ශිල්පයක් මේ රංග භූමි භූගෝලය මේ එහෙම නැත්නම් මනස්කල්පිත බෙදීම පිළිබඳව පැහැදිලි අවබෝධයකින් සිටිය යුතුයි. හරි. එවනම් මම හිතන්නේ අපි සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගෙන දැන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ කොහොමද සහ පිළිතුරු ගොනු කරගන්නේ කොහොමද කියන එක දීර්ඝව සාකච්ඡා කරනවා. සරලව කෙටියෙන් නෙමෙයි. නේද? සමහරක් වෙලාවට මොකද සර් කතා කරා පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 2 3 කියලා කියන ඒවට කෙටි පිළිතුරු විදිහට නොලියා සම්පූර්ණයෙන් මේ එක් රෝම ඉලක්කම් යටතේ මේ පාඩමට අදාළ සම්පූර්ණ උපසර්ගයක් සාකච්ඡා කරා. ඒක කරේ විශේෂයෙන්ම මේ පාඩම පිළිබඳව පුළුල් අවබෝධයක් ඕගොල්ලන්ට ලබා දීම සහ පිළිතුරු ලිවීමේදී ඔබ විසින් සිදු කරන යම් අතපසුවීම් නේද? හිතාමතා නෙමෙයි ඒවා කරන්නේ. නේද? හිතාමතා නෙමෙයි. සමහරක් වෙලාවට ඔබ විසින් නොදැනුවත්වම සිදුවන අතපසුවීම් සිදු නොවි කොහොමද මේ ප්‍රශ්න පත්‍රයට නිවැරදිව පිළිතුරු ලියලා උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කොයි විදියට කරුණු ගොනු කරද්ද කියන එක. පළවෙනි එක තමයි පුතේ පේපර් එකට උත්තර ලියද්දී මුලින්ම කරන්න ඕනේ ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍රය හොඳින් කියවන්න. ප්‍රශ්න පත්‍රය හොඳින් කියවන්න. ප්‍රශ්න පත්‍රය කියවලා ඔබ පිළිතුරු ලිවීමට අපේක්ෂා කරන ප්‍රශ්න මුලින්ම ඔබ හඳුනා ගන්න. ප්‍රශ්න හොඳින් හඳුනා ගන්න. ඔබට වැඩිම කරුණු ඇතුළත් කරමින් නේද? ඉතින් උදාහරණ සපයමින් පිළිතුරු ලිවිය හැකි ප්‍රශ්න මොනවාද කියන එක පිළිබඳව ඔබ අවබෝධයකින් මොකද පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නයක් දෙක ප්‍රශ්න හතරක් ඔබ තෝරාගත යුතුයි. ඒ ප්‍රශ්න අතර ඔබ මේ පොඩි ටික් එකක් දාලා මොකද කරන්න ඕනේ? ඔබ මේ ප්‍රශ්න හතර ලකුණු කරගන්න. ඊට පස්සේ පුළුවන් නම් කටු කොලයක් අරගෙන මොකද කරන්න ඕනේ? මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට අර රෝම ඉලක්කම් 3 යටතේ විස්තර කිරීම වලදී ඔබ කල යුත්තේ මොකද්ද? ඒ විස්තර කිරීමේ ක්‍රමවේදය සරලව කටුකොළුවක සඳහන් කරගන්න. මේ ප්‍රශ්නේ ආරම්භ කරන්නේ කොහොමද? කරුණු ගොනු කරගෙන අවසන් කරන්නේ කොහොමද කියන එක. එතකොට පළවෙනි ප්‍රශ්න නිවැරදිව තෝරා ගන්න. ප්‍රශ්නය නිවැරදිව කියවන්න. කියවලා මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ විස්තර කිරීමක්ද නැත්නම් කරුණු විදියට සඳහන් කිරීමක්ද කියන එක මුලින්ම අවබෝධ කරගන්න. ඉන්පස්සේ විස්තර කිරීමකදී නම් ඔබ දන්නවා අපි දැන් විස්තර කිරීම කොහොමද කියන එක සාකච්ඡා කරා. ඒතකොට මේ ප්‍රශ්න වලට විස්තර කිරීම හරියාකාරව සිද්ධ කරන්න උදාහරණ සහිතව. ඒ නිසා මම හිතන්නේ අපි තව දවසක මේ විදිහටම සාකච්ඡා කරමු මේ පාඩම්. එහෙනම් අද දවසේ අපි මේ විස්තර කිරීම සහ මේ විභාගය ලංක කරගත්ත මේ ප්‍රශ්න කීපය සාකච්ඡා කරන එක මෙතනින් අවසන් කරනවා. නමුත් ඔයගොල්ලන්ට දෙන්න තියෙන එකම දේ තමයි මොකද මොකද්ද? ඉස්සෙල්ලාම ප්‍රශ්නේ හරියට කියව ගන්න නේද? පිළිතුරු කොහොමද අපේක්ෂා කරන්නේ කියන ඔබ පිළිවෙලව අවබෝධයක් ලබා ගන්න. අනිත් එක තමයි පුතේ නේද? මේක මේ දිනන්න පුළුවන් මැච් එකක් ඈ. දිනන්න පුළුවන් මැච් එකක්. හැබැයි ඒක දිනනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ඔබ. නේද? මම කොච්චර දේවල් කිව්වත් ඔබට ගුරුවරු මොන විදිහට දේවල් කියලා දුන්නත් නේද? මේ ගේම් එක ප්ලේ කරන්නේ ඔබ. ඒ නිසා මේ ගේම් එක ප්ලේ කරනකොට නිවැරදි මානසික මට්ටමක ඉඳගෙන නේ මනස නිරවුල්ව තබාගෙන මේ ගේම් එක ප්ලේ කරන්න. ඒ නිසා හැමෝටම ජය වේවා. තව දවසක හමු වෙමු. එවනම් පුතේ ඔබට ජයෙන් ජයම ලැබේවා. අනිත් එක මේ ලැබෙන පේපර් එක තුල අපි සාකච්ඡා කරපු දේවල්ම ඔබට ලැබිලා මේ ප්‍රශ්න පත්‍රයට ඉහළින් ලකුණු ලබා ගන්න අවස්ථාව වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එhmenan පුතේ ආයුබෝවන්.
හරි.